ඉලෙක්ට්‍රොනික විද්‍යා ශාස්ත්‍රය තුල සංඥා හැසිරීමට භාවිත කරන ප්‍රධාන මෙවලමක් තමයි ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ. වෙළඳපොලේ දකින්න තියෙන විවිධාකාර ට්‍රාන්සිස්ටර් වර්ග කිහිපයක් රූප සටහන් මගින් නිරූපණය කරලා මේ තියෙන්නේ. එම රූප සටහන වල අපිට දකින්න තියෙනවා ප්‍රධාන අග්‍ර තුනක් හැම එකකම තියෙන බව. එහෙමනම් දුලපතලා මතක තියාගන්න ට්‍රාන්සිස්ටර් එක ප්‍රධාන අග්‍ර තුනක් තියෙනවා. කෙසේ වෙතත් ට්‍රාන්සිස්ටර් කියන්නේ පුතේ ඩයෝඩ් දෙකක සංකලනයක් කියලාත් කියන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කරන්නේ අර්ධ සන්නායක වලින් කියලා අපි දන්නවා. අර්ධ සන්නායක වර්ග දෙකක් තියෙනවනේ. P වර්ගයේ අර්ධ සන්නායක සහ N වර්ගයේ අර්ධ සන්නායක. එතකොට ට්‍රාන්සිස්ටර් එක ව්‍යුහය සැලකුවම අපිට මේ විදිහට සලකන්න පුළුවන්. දෙපස සමාන වර්ගයේ අර්ධ සන්නායක දෙකක් වන්නටත් ඊට මැදිව විරුද්ධ වර්ගයේ අර්ධ සන්නායක වර්ගයක් පිහිටුවීමෙන් අපිට ට්‍රාන්සිස්ටර් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ විදිහට සැලකුවම ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි PNP ට්‍රාන්සිස්ටර්, NPN ට්‍රාන්සිස්ටර්. ඒතර PNP ට්‍රාන්සිස්ටර් නිෂ්පාදනය කරලා තියෙන්නේ දෙපස P වර්ගයේ වන්නටත් මැද N වර්ගයේ වන්නටත්. NPN ට්‍රාන්සිස්ටර් වර්ගය නිෂ්පාදනය කරලා තියෙන්නේ දෙපස N වර්ගයේ වන්නටත් මැද P වර්ගයේ වන්නටත් අර්ධ සන්නායක කොටස් සම්බන්ධ කිරීමෙන්. අපේ දුල පුතාලට පේනවද මේ ව්‍යුහය තුල අග්‍ර තුනක් තියෙන බව. මෙන්න දෙපසට අග්‍ර දෙකයි මැදින් එක අග්‍රයයි. ඒ විදිහට තමයි ට්‍රාන්සිස්ටර් එක අපිට නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මම කලින් කිව්වා ට්‍රාන්සිස්ටර් කියන්නේ ඩයෝඩ් දෙකක මූලික සැකැස්මක් කියලා. එතකොට මෙන්න මේ අග්‍ර සන්නායක කොටස් දෙක සලකන්නකො. N සහ P කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ කොටස විතරක් සැලකුවම ඩයෝඩයක් කියලා සලකන්න පුළුවන්. ඩයෝඩේ P කියන්නේ පොසිටිව් ධන පැත්තනේ. එතකොට ධන පැත්ත මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. මේ තියෙන්නේ නෙගටිව්. එතකොට නෙගටිව් පැත්ත තමයි මෙහිම නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ යුගල සැලකුවම වෙනම ඩයෝඩයක් කියලා අපිට සලකන්න පුළුවන්. නැවතත් අපි මේ පැත්තට වෙන්නේ මේ මැද කෑල්ලත් එක්ක අනික් කෑල්ල සැලකුවම තවත් ඩයෝඩයක් කියලා සලකන්න පුළුවන්. එතකොට P පැත්ත මේ විශාල ලෙස අඳිනවා, N පැත්ත කුඩාවට අඳිනවා. ඒ අනුව අපිට PNP ට්‍රාන්සිස්ටරයේ ඩයෝඩ් දෙකක සැකැස්මක් මේ විදිහට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. NPN ට්‍රාන්සිස්ටරයත් ඒ විදිහට අපි ඩයෝඩ් වලට අනුරූප කරගනිමු. P සහ N. P කොටස මෙන්න P කොටස ලොකුවට ඇඳලා තියෙනවා, N කොටස කුඩාවට ඇඳලා තියෙනවා. එතකොට මේ කොටස් දෙක සැලකුවම වෙනම ඩයෝඩයක් කියලා සලකන්න පුළුවන්. ඒ වගේම N සහ P මේ කොටස් දෙක සැලකුවමත් වෙනම ඩයෝඩයක් කියලා සලකන්න පුළුවන්. N කොටස කුඩාවට සහ P කොටස විශාල ලෙස නිරූපණය කරලා තියෙනවා. අපි දැන් බලමු PNP ට්‍රාන්සිස්ටරය කොහොමද පරිපථ සංකේතයකින් නිරූපණය කරන්න කියලා. මේ වගේ රවුමක් ඇඳලා මැදින් T අකුරක් අඳින්න ඕන මේ මැද අග්‍රය නිරූපණය කරන්න. ඊට පස්සේ දෙපැත්තට මේ වගේ ආනත රේඛා දෙකක් ඇඳලා දෙපසට සරල රේඛා වලින් දික් කරාම ඔන්න ට්‍රාන්සිස්ටරයේ සංකේතය ලැබෙනවා. PNP ට්‍රාන්සිස්ටරයක් හඳුනගනිද්දී මේ සංකේතයට තව ලකුණක් එන්න ඕන. අපේ දරුවන්ට චූටි ක්‍රමයක් ඒකට මම කියලා දෙන්නම්. PNP P පිටත කියලා හිතන්න, NP කියනකොට in කියලා හිතන්න. P in කියන නිසා පිටතින් ඇතුළට කියලා හිතට අරගෙන මෙන්න මේ පැත්ත කියලා හිතාගෙන ඒ පැත්තේ අග්‍රයට අදාළ මෙන්න මේ කොටසට අපි P in නිසා පිටතින් ඇතුළට කියලා හිතාගෙන මේ විදිහට ඇතුළට ඊතලේ අඳිනවා. අන්න එතකොට තමයි PNP ට්‍රාන්සිස්ටරය සම්පූර්ණ වෙන්නේ. ඇත්තටම ඉතින් මෙතන PN කියන්නේ ධන අග්‍රයේ ධන සහ ඍණනේ. එතකොට ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට තමයි විදුලිය ගලන්නේ. ඒක තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මේ කෙටි ක්‍රමයක් කියලා දුන්නේ මේ පරිපථ සංකේතය ඇඳ ගන්න. ඒ වගේම අපි බලමු NPN ට්‍රාන්සිස්ටරයත් කොහොමද පරිපථ සංකේතයකින් නිරූපණය කරන්න කියලා. රවුමක් ඇඳලා අර වගේ T අකුරක් දාලා මෙන්න දෙපසට ආනත රේඛා දෙකක් දාලා දෙපසට රේඛා දෙකකින් දික් කරාට පස්සේ ඊළඟට අපි බලනවා NPN කියන එක උච්චාරණය කරන්න. NPN කියන එක අපි වැරදියට උච්චාරණය කරන INP කියලා. IN කියන්නේ ඇතුළ, P කියන්නේ පිටත. එහෙනම් මෙන්න මේ වගේ එක පැත්ත මේ දෙපැත්තෙන් එක පැත්තක් තෝරගෙන INP ඇතුළෙන් පිටතට කියලා හිතාගෙන මේ විදිහට ඇතුළෙන් පිටතට ඊතලයක් දානවා. අන්න එතකොට මේක සමාන වෙනවා NPN ට්‍රාන්සිස්ටරයේ පරිපථ සංකේතයට.
අපි දැන් බලමු ට්‍රාන්සිස්ටර් එක අග්‍ර හඳුන ගන්න. ඒ සඳහා අපි PNP ට්‍රාන්සිස්ටරයක් යොදා ගනිමු. අපිට ලේසි පරිපථ සංකේතය යොදා ගත්තොත් මේක පැහැදිලි කරන්න. මෙන්න මේ ඊතලයේ තියෙන අග්‍රය අපි හඳුන්වන්නේ එමිටර් එක කියලා. ඒ වගේම මේ T අකුර වගේ සංකේතවත් කරන්නේ බේස් එක කියන පාදය. ඒ වගේම එමිටර් එකට එහා පැත්තේ තියෙන අග්‍රය කලෙක්ටර් එක C අකුරෙන් සංකේතවත් කරනවා. ඒ අනුව පුතාලට පැහැදිලි අග්‍ර තුනේ නම් බේස්, එමිටර්, කලෙක්ටර්. බේස් සිංහලෙන් පාදම, එමිටර් විමෝචකය, කලෙක්ටර් සංග්‍රාහකය. මෙන්න මේ විදිහට අපට ට්‍රාන්සිස්ටර් එක අග්‍ර තුන හඳුනා ගන්න පුළුවන්. අපි දැන් දන්නවා ට්‍රාන්සිස්ටර් එක අග්‍ර තුනක් තියෙන බව. ඒ අග්‍ර තුන තමයි බේස්, එමිටර්, කලෙක්ටර්. එහෙම නැත්නම් පාදම, විමෝචකය, සංග්‍රාහකය. මේ ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක වෙන්න නම් නැත්නම් ධාරාව හරියට සන්නයනය වෙන්න නම් නිවැරදිව වෝල්ටේජතාව නැත්නම් විභවාන්තරයක් සපයන්න ඕන. ඒ විදිහට විභවාන්තරය සපයනකොට තමයි ධාරාවෙන් හරියට අපිට වැඩ ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලමු එහෙම හරියට වෝල්ටේජතාව නැත්නම් විභවාන්තරයේ සැපෙවුම ට්‍රාන්සිස්ටරය හරහා ධාරාව කොහොමද නිවැරදිව ගමන් කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලා බලමු NPN ට්‍රාන්සිස්ටර් එක අග්‍ර හරහා ධාරාව ගමන් කරන ආකාරය. අපි සංකේතයෙන් පටන් ගත්තොත් ලේසි. ඒ සංකේතයේ එමිටර් එක පැත්තේ E තලයක් තියෙනවා. අන්නේ E තලයේ දෙසට තමයි අනිවාර්යයෙන්ම අග්‍රය හරහා පරිපථයට සම්බන්ධ කරාම ධාරාව ගමන් කරන්නේ. එහෙමනම් E තලයේ ඔස්සේ අපි සැලකුවම මේ ට්‍රාන්සිස්ටර් සංකේතයට අනුව ධාරාව ට්‍රාන්සිස්ටරයෙන් ඉවතට ගලාගෙන යන ආකාරය නිරූපණය කරන්න ඕන. ඊළඟ නීතිය තමයි එමිටර් එකෙන් ධාරාව පිටතට ගලනවා නම් අනිවාර්යයෙන්ම දුල පුතාලා මතක තියාගන්න අනිකුත් අග්‍ර දෙක, ඒ කියන්නේ කලෙක්ටර් සහ බේස් එක හරහා ධාරාව ඇතුළු වෙනවා. එක අග්‍රයකින් පිට වෙනව නම් නැත්නම් එමිටර් එකෙන් පිට වෙනව නම් ඉතිරි අග්‍ර දෙකෙන්ම ඇතුළු වෙනවා කියලා මතක තියාගන්න. ඒක PNP ට්‍රාන්සිස්ටරයටත් අනිවාර්යයෙන්ම පොදුයි. මේ බලන්න PNP ට්‍රාන්සිස්ටරේ එමිටර් එක මේ. ඒතර එමිටර් එක ඔස්සේ ධාරාව ට්‍රාන්සිස්ටරයේ තුලට ඇතුළු වීමක් සිදු වෙනවා. අපි ඒක මෙහෙම ලකුණු කරගත්තොත් ඉතිරි අග්‍ර දෙකෙන්ම දුල පුතාලා හිතන්නේ මොකද්ද? ධාරාව ඉවතට ගලන්න ඕන. මෙන්න මේ විදිහට අපිට ඒක නිවැරදිව සංකේතවත් කරන්න පුළුවන්. එතකොට අපි දැන් බලමු ව්‍යුහ සටහනට අනුවත් මේ ධාරාව සන්නයන වෙන ආකාරය නිරූපණය කරන්න පුළුවන්ද කියලා. අපට මේ ව්‍යුහ සටහනේ මේ මැදින් තියෙන අග්‍රය අනිවාර්යයෙන්ම බේස් කියලා හඳුනා ගන්න පුළුවන්. ඉතිරි අග්‍ර දෙක එක්ක එමිටර් වෙනෝ නැත්නම් කලෙක්ටර් වෙනෝ. ඉතින් අපට ඕනම විදියකට මේක එමිටර්ද කලෙක්ටර්ද කියලා සංකේතවත් කරගන්න පුළුවන්. මේ සංකේතයට අනුරූපව ගත්තොත් මෙන්න මේ අග්‍රය අපි එමිටර් කියලා නම් කරගනිමු. එමිටර් එක නම් මේක NPN ට්‍රාන්සිස්ටරයක් නම් මේ බලන්න PN ධන ඍණ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට තමයි ධාරාව ගලන්නේ. එතකොට එමිටර් එකේ අපි ඒ විදිහට හිතලා E තලේ දාන්නත් පුළුවන්. නැත්නම් මේක දිහා බලලා E තලේ දාන්නත් පුළුවන්. හැබැයි අනෙක් අග්‍ර වල ධාරාව යොදද්දී එහෙම හිතන්න එපා. එමිටර් එකෙන් පිටතට යනවා නම් ඉතිරි අග්‍ර දෙකෙන් ඇතුළට ධාරාව එනවා කියලා හිතලා තමයි ලකුණු කරන්න ඕන මේ විදිහට. ඔන්න දැන් අපි බලමු PNP ට්‍රාන්සිස්ටරෙත් ඒ විදිහටම ධාරාව සංකේතවත් කරන්න පුළුවන්ද කියලා. මෙතන එමිටර් එක ඔස්සේ ධාරාව ඇතුළු වීමක් සිදු වෙනවා. එහෙමනම් අපි මෙතනත් ඒ විදිහටම ගන්නවා. අර ක්‍රමයට හිතන්නත් පුළුවන්. ඕනනම් PN පොසිටිව් නෙගටිව් නැත්නම් ධන ඍණ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට ධාරාව එනවා කියලා අපි දන්නවනේ නේද? එහෙමනම් ඒකට අනුව මේ E තලය ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඉතිරි අග්‍ර දෙකෙන් ඇතුළු වෙනව නම් ඉතිරි අග්‍ර දෙකෙන් කොහොමද කියලා දීලා තියෙන්නේ? පිටතට ධාරාව ගලාගෙන යනවා. මෙන්න මේ විදිහට අපට ඒක සංකේතවත් කරන්න පුළුවන්. ඔන්න දැන් සම්පූර්ණයි ට්‍රාන්සිස්ටර් සංකේත ඔස්සේ ධාරාව ගලා යන ආකාරය, ඒ වගේම ව්‍යුහ සටහන භාවිතා කරලා ධාරාව සන්නයන වෙන ආකාරය නිරූපණය කරලා තියෙනවා.
ට්‍රාන්සිස්ටර් එක අග්‍රතුන හරහා ධාරාව සන්නයන වෙන ආකාරය අපේ දුල පුතාලා දැනගත්තා වගේම ඒක හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වෙනවා. අපි බලමු ට්‍රාන්සිස්ටරේ ව්‍යුහ සටහන ඒ වගේම පරිපත සංකේතය භාවිතා කරලා එම අග්‍ර හරහා ධාරාව මොන දිශාවටද ගමන් කරන්න කියලා. ඒ වගේම මෙතෙන්දී ධාරාව ගමන් කරන්න නම් විදුලි සැපයුමක් ලබා දෙන්න ඕනේ. ඒ විදුලි සැපයීමේ ධන අග්‍රය ඍණ අග්‍රය තියෙන්න ඕන මොන අග්‍ර හරහාද කියලා අපි මේ රූප සටහන් භාවිතා කරලා තීරණය කරමු. හොඳයි. 1 2 3 4 අංක යටතේ තියෙන්නේ ව්‍යුහ සටහන්. ඒ අතරින් පළවෙනි ව්‍යුහ සටහන අපි සලකමු. ඒකේ දක්වලා තියෙනවා අග්‍ර මොනවද කියලා. එමිටර්, කලෙක්ටර්, බේස්. අපි ඉස්සෙල්ලම යන්න ඕන එමිටර් එක ළඟට. PNP නම් අපි අර කලින් කියපු ක්‍රමයට අනුව P in පිටතින් ඇතුළට. එහෙනම් පිටතින් ඇතුළට තමයි ධාරාව අපි ලකුණු කරන්න ඕන. එහෙමනම් ඉතිරි අග්‍ර දෙකෙන් මොන දිශාවටද ඇතුළු වෙනව නම් ඉතිරි අග්‍ර දෙකෙන් පිටතට නිකුත් වන ආකාරයෙන් සලකුණු කරන්න ඕන. මෙන්න මේ ආකාරයෙන් තමයි පළවෙනි රූප සටහන සම්පූර්ණ වෙන්න ඕන. හොඳයි. දෙවෙනි රූප සටහනත් ඒ වගේ බලමු. මම ඉක්මනට කියලා දෙන්නම් ඒ ටික. PNP පිටතින් ඇතුළට in කියන නිසා. එහෙමනම් එමිටර් එකෙන් පටන් ගන්න ඕන අනිවාර්යෙන්. එමිටර් එකෙන් පිටතින් ඇතුළට. එතකොට පිටතින් ඇතුළු වීම නිරූපණය කරන්න ඕන. එහෙනම් ඉතිරි අග්‍ර දෙකෙන් අනිවාර්යෙන්ම ඉවතට නැත්තම් බාහිරට නිකුත් වෙන්න ඕන. හොඳයි. තුන්වෙනි පරිපතය එතන නිරූපණය වෙන්නේ NPN ට්‍රාන්සිස්ටරයක්. in P. එහෙනම් ඇතුළෙන් පිටතට. එහෙනම් එමිටර් එකෙන් ලකුණු කරන්න ඕන ඇතුළෙන් පිටතට මේ විදියට NPN නිසා. හොඳයි. ඉතිරි අග්‍ර දෙකෙන් එහෙමනම් ධාරාව ඇතුළු වීම සිදු වෙන්න ඕන. හොඳයි. හතරවෙනි රූප සටහන සලකන්න පුතාලා. එතන NPN in P ඇතුළෙන් පිටතට. එහෙමනම් ඇතුළෙන් පිටතට ධාරාව නිකුත් කරාම මේ විදියට බලන්න ඉතිරි අග්‍ර දෙකෙන් ධාරාව ඇතුළු වෙන්න ඕන. මෙන්න මේ විදිහට තමයි පුතේ ව්‍යුහ සටහන් වල ධාරාව ලකුණු කරන්න ඕන. අපි දැන් බලමු සංකේතවල ඒ தත්ත්වය කොහොමද කියලා. හොඳයි. දැන් සංකේතවල බේස්ද, කනෙක්ටර්ද, එමිටර්ද කියලා අකුරු වලින් නිරූපණය කළා නැහැ. නමුත් ඒ සංකේතයේ තුල තියෙනවා අර ඊතල ලකුණක්. ඒ ඊතල ලකුණෙන් අපි දැනගත යුතුයි එතන තියෙන්නේ එමිටර් එක කියලා. එහෙනම් අපි ඊතල ලකුණ අඳුරගෙන එතන ඉස්සෙල්ලම එමිටර් කියලා ලකුණු කරගනිමු. එහෙමනම් ඊට විරුද්ධ දිශාවේ තියෙන්නේ කලෙක්ටර් එක. අතරමැදින් තියෙන්නේ බේස් එක. හොඳයි. මෙහෙම ලකුණු කරගත්තම එමිටර් එකෙන් පටන් ගනිමු ධාරාව ලකුණු කරන්න. ඉවතට ගමන් කරන බව පේනවා. එහෙනම් අපි ඊතලේ එළියට යොමු කරනවා. එහෙමනම් ඉතිරි අග්‍ර දෙකෙන්ම ඇතුළු වීම නිරූපණය කරමු. මෙන්න මේ විදියට ඉතිරි එකත් බලමු අපි. එමිටර් එක මෙන්න. එහෙනම් මේ පැත්තේ තියෙන කලෙක්ටර්, මේ පැත්තේ බේස්. මෙතනින් ඉවතට ධාරාව ගමන් කරනවා. එහෙමනම් ඉතිරි අග්‍ර දෙකෙන් ඇතුළට ගමන් කරන්න ඕන. මම මේ නැවතත් කියන්නේ එකම වගේ ටික. ඉතින් ඔබත් මේ විදියට ප්‍රැක්ටිස් කරලා බලන්න. හොඳයි. එමිටර් එක අඳුරගත්තා. එමිටර්, බේස්, කලෙක්ටර්. හොඳයි. මෙතනින් ධාරාව එළියට යනවා නම් අපි අර බාහිර අග්‍රයේත් ඒ විදියටම ධාරාව ලකුණු කරමු. ඉතිරි අග්‍ර දෙකෙන් එහෙනම් ඇතුළු වෙන්න ඕන. මෙතනින් එළියට යනවා නම් ඉතිරි අග්‍ර දෙකෙන් ඇතුළු වෙනවා. එමිටර්, කලෙක්ටර්, බේස්. ඇතුළු වීම නිරූපණය කරලා තියෙනවා ඉතිරි අග්‍ර දෙකෙන් පිටතට. එහෙමනම් එමිටර්, බේස්, කලෙක්ටර්. මෙතන කොහමද ඇතුළු වීමක්? එහෙනම් ඉතිරි අග්‍ර දෙකෙන් පිටවීමක්. එහෙනම් බේස්, එමිටර්, කලෙක්ටර්. මෙතන කොහමද ඇතුළු වීමක්? එහෙනම් ඉතිරි අග්‍ර දෙකෙන් පිටවීමක්. හොඳයි. එහෙනම් මෙතන එමිටර්, කලෙක්ටර්, බේස්. අන්තිම ට්‍රාන්සිස්ටර් සංකේතය ඇතුළු වෙනවා ඉතිරි දෙකෙන් පිට වෙනවා. හොඳයි. එහෙනම් මෙතන එමිටර්, මෙතන බේස්, ඊළඟ අග්‍රය කලෙක්ටර්. මෙන්න මේ විදිහට තමයි පුතේ ධාරා සන්නයන දිශා තීරණය කළ යුතු වෙන්නේ. හොඳයි. දැන් අපි බලමු මේ විදිහට ධාරාව ගමන් කරන්නම් පුතේ විදුලි සැපයීමක් තියෙන්න ඕනනේ. අපේ දරුවෝ දන්නවා විදුලි සැපයීමක අපි හිතමු වියලි කෝෂයක් නැත්නම් රසායනික කෝෂයක් කියලා. මේ විදිහට නිරූපණය කරන්නේ ධනාග්‍රය, මේ විදිහට නිරූපණය කරන්නේ ඍණාග්‍රය. එතකොට මේ වගේ විදුලි සැපයීමක් ලබා දෙන්න ඕනනේ මේ වගේ විදුලිය ගමන් කරන්න. අපේ දුල පුතාලා හිතට ගන්න ධනාග්‍රයෙන් විදුලි සැපයීමක් සැලකුවම
ධාරාව එළියට තල්ලු කරනවා. ධනාග්‍රයේ සිට ඍණාග්‍රයටනේ ධාරාව ගමන් කරන්නේ. සම්මත ධාරාව ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට. එහෙනම් ධාරාව ධනාග්‍රයෙන් ඉවතට තල්ලු කරනවා. ඍණාග්‍රයෙන් ඇදලා ගන්නවා. මේක ඔළුවේ තියාගන්න. එහෙමනම් මෙතන තියෙන්නේ තල්ලු කිරීමක්. මේ පැත්තේ තියෙන බැටරියකින් නැත්නම් විදුලි සැපයුමකින් තල්ලු කරන්න ඕනේ. එහෙනම් තල්ලු කරන්න නම් මෙතන තිබිය යුත්තේ ධනාග්‍රය. මෙතන මොකද වෙලා තියෙන්නේ? මේ පැත්තේ අග්‍රය මොකක් වෙන්න ඕනද? ඇදලා ගැනීමක් කරන්න ඕනේ. ඇදලා ගන්න පුළුවන් වෙන්නේ ඍණාග්‍රයට. එහෙනම් අපි මෙතන ඍණාග්‍රය ලකුණු කරනවා. මෙතනත් මොකද වෙන්නේ? මෙතන මොනවා හරි විදුලි සැපයීමක අග්‍රයක් තියෙනවා නම් ඇදලා ගන්න ඕන බව පැහැදිලිනේ. එහෙනම් ඇදලා ගන්න ඕන නම් මෙතන තියෙන්න ඕන ඍණාග්‍රයක්. දුල පුතාලට පැහැදිලිද? ඒ විදිහට අනිත් ඒවාත් ලකුණු කරමු. හොඳයි. මෙන්න ඇදලා ගන්නවා ඍණ, ඇදලා ගන්නවා ඍණ. මෙතන මොකෝ වෙන්නේ? තල්ලු කරනවා ධන. හොඳයි. තුන්වෙනි රූපේ බලන්න. බේස් එක බලන්න. තල්ලු කරනවා ධන, ඇදලා ගැනීමක් වෙන්න ඕන ඍණ. මෙතන මොකද වෙලා තියෙන්නේ? තල්ලු කිරීමක්. එහෙනම් තල්ලු කිරීමක් නම් ධන. හොඳයි. ඊළඟ ට්‍රාන්සිස්ටරේ බලන්න පුතාලා. බේස් එක බලන්න. බේස් එක දෙසට තල්ලු කරන්න ඕන. එහෙනම් මෙතන තියෙන්න ඕන ධනාග්‍රයක්. හොඳයි. කලෙක්ටර් එකෙන් මොකද වෙන්නේ? කලෙක්ටර් එක පැත්තට තල්ලු කිරීමක් කරන්න ඕන. එහෙනම් මේ පැත්තේ තියෙන්න ඕන ධන. ඒ වගේම එමිටර් එක මොකද වෙලා තියෙන්නේ? එමිටර් එක පැත්තෙන් ධාරාව ඇදලා ගන්න ඕන. එහෙනම් ඇදලා ගන්න ඕන නම් මේ පැත්තේ තියෙන්න ඕන ඍණ අග්‍රයක්. පැහැදිලිද පුතාලට? හොඳයි. ඔන්න මේ විදිහට විභව සටහන් වල ධන සහ ඍණ අග්‍ර අපි කියනවා ධන සහ ඍණ විභව ලකුණු කිරීමක් කියලා. මෙන්න මේ විදිහට ට්‍රාන්සිස්ටරේට ධන සහ ඍණ විභව ට්‍රාන්සිස්ටරයේ අග්‍රවලට ධන සහ ඍණ විභව සැපයීමට අපි කියනවා ට්‍රාන්සිස්ටරය නැඹුරු කිරීමක් කියලා. මේ විදිහට විදුලිය සම්බන්ධ අග්‍ර සම්බන්ධ කරොත් විතරයි ට්‍රාන්සිස්ටරය වැඩ කරන්නේ. අපට අවශ්‍ය ප්‍රයෝජනය ගන්න පුළුවන් ඉන්නේ. ට්‍රාන්සිස්ටරය හරහා ධාරාව සන්නයනය වන ආකාරයට අග්‍ර හරහා නිවැරදිව විභවයන් ලකුණු කිරීම, විභවයන් සම්බන්ධ කිරීමට අපි කියනවා ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම කියලා. හොඳයි. අපි දැන් බලමු සංකේත සටහන් වලිනුත් මේක අපිට පුළුවන්ද කියලා. හොඳයි. මෙතනින් අපි හිතමු ධාරාව එහෙනම් තල්ලු කිරීමක් වෙන්න ඕන ධනාග්‍රය. මේ පැත්තෙනුත් තල්ලු කිරීමක් කරන්න ඕන ධනාග්‍රය. ඇදලා ගැනීමක් කරන්න ඕන ඍණාග්‍රය. මෙන්න මේ පැත්තටත් එහෙමයි. ඇදලා ගන්නවා. එහෙනම් මෙතන තියෙන්න ඕන ඍණාග්‍රයක්. තල්ලු කරන්න ඕන ධනාග්‍රයක්. තල්ලු කරන්න ඕන ධනාග්‍රයක්. හොඳයි. මම මේ වගේ තව කීපයක් කරලා අවසන් කරන්නම්. මෙන්න තල්ලු කරන්න ඕන ධනාග්‍රයක්, ඇදලා ගන්න ඕන ඍණාග්‍රයක්, තල්ලු කරන්න ඕන එහෙමනම් ධනාග්‍රයක්. බලන්න තල්ලු කරන්න ඕන. එහෙනම් මෙතන තියෙන ඕන ධනාග්‍රයක්, තල්ලු කරන්න ඕන ධනාග්‍රයක්, ඇදලා ගන්න ඕන ඍණාග්‍රයක්. හරිද? හරිම ලේසි. මේක පාඩම් කරන්න දෙයක් නැහැ. හිතට චුට්ටක් ගන්න එක තමයි වටින්නේ. හොඳයි. තල්ලු කරන්න ඕන ධනාග්‍රයක්, ඇදලා ගන්න ඕන ඍණාග්‍රයක්, ඇදලා ගන්න ඕන ඍණාග්‍රයක්. හොඳයි. මෙතනත් එහෙමයි. ඇදලා ගැනීමක් තියෙන්නේ ඍණාග්‍රයක්, ඇදලා ගැනීමක් ඍණාග්‍රයක්, තල්ලු කරන්න ඕන ධනාග්‍රයක්. එකක් ධනාග්‍ර වෙනකොට අනිත් දෙක ඍණාග්‍ර වෙනවා. ඒ වගේම බලන්න ඍණාග්‍රයක් එකක් ඍණාග්‍රයක් වෙනකොට ඉතිරි දෙක ධනාග්‍රයක් නේද? හොඳයි. මේ විදිහට අපිට සම්බන්ධිකුත් මේකේ බලා ගන්න පුළුවන්. මෙතනත් ඍණාග්‍රයක්. හොඳයි. ඉතින් ඒවත් මේ විදියමයි කියලා ඔබට පැහැදිලි වෙනවා. හරිම සරලයි. මේ ටික පුතේ පුරුදු පුහුණු වෙන්න. ට්‍රාන්සිස්ටර් එකකින් කොහොමද පරිපථයක් නිර්මාණය කරන්නේ? කොහොම ට්‍රාන්සිස්ටර් එකකින් පරිපථයක් නිර්මාණය කරත් නිර්මාණය කරන්න පුළුවන් මූලික ආකාර තුනයි තියෙන්නේ. අන්නේ මූලික ආකාර තුන මොනවද කියලා NPN ට්‍රාන්සිස්ටරයක් යොදා ගනිමින් අපි බලමු. පුතේ ඉස්සෙල්ලම කරන්න ඕන මෙන්න මේ වගේ කොටු තුනක් ඇඳ ගන්න එක. මේ කොටු තුන මැද අපි ට්‍රාන්සිස්ටරය මේ විදිහට සංකේතවත් කරගන්නවා රවුමක් ඇඳලා. මැදින් තියෙන අග්‍රය බේස් එක, දෙපැත්තේ තියෙන අග්‍ර දෙක, එකක් එමිටර් එක, අනිත් එක කලෙක්ටර් එක. මම එමිටර් එක පහලින් අඳිනවා හැම එකේම. අපි ඒ ටික මුලින්ම ඇඳගෙන ඉඳිමු. අනිත් පරිපථවලත් මේ විදිහට. මේ T අකුර හැඩයට ගන්න එක බේස් එක කියලා අපේ දරුවන්ට මතකයි. ඉතිරි දෙක එමිටර්, කලෙක්ටර්. මෙතනත් ඒ විදියමයි රවුමක් ඇඳගත්තා. ඔන්න T අකුරක් වගේ ඇඳගත්තා. එතන තමයි බේස් එක, ඉතිරි අග්‍ර දෙක, ඔන්න එමිටර් එක,
අනිත් එක කලෙක්ටර් එක. හොඳයි. ඊට පස්සේ අපි බලනවා NPN කොහොමද කියවෙන්නේ කියලා. NPN in P ඇතුලෙන් එළියට. එහෙනම් එමිටර් එකේ අර සලකුණ දාන්න ඕන. ඊතල සලකුණ ඇතුලෙන් එළියට. ඔන්න හැම එකේම ඇතුලෙන් එළියට මම ඊතලේ දාගෙන යනවා. අපේ දූල පුතාලට හරිම සරලව මේක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට කරන්න ඕන පුතේ මේ කොටු තුනක් තියෙනවනේ. මේ කොටු තුනෙන් එකක් මකන්න ඕන. එකක් මකලා අපි රටා කිහිපයක් මේකෙන් නිර්මාණය කරගනිමු. ඔන්න අපි මම ලොකු කොටුව මැකුවා. ඊට පස්සේ දෙවෙනි පරිපතේ තව එක කොටුවක් උඩින් තියෙන කොටුව මකමු. තුන්වෙනි පරිපතේ යටින් තියෙන කොටුව මකමු. ඔන්න එහෙමනම් මූලික පරිපත ආකාර තුන නිකම්ම ලැබිලි ඉවරයි. හරිම සරලයි පුතේ හිතට ගන්න. ඊළඟට දූල පුතාලට කරන්න තියෙන්නේ මේ අග්‍රවලට අනුව ධාරාව ලකුණු කරගන්න එක. ඉස්සෙල්ලම එමිටර් එකෙන් ධාරාව පිට වෙන විදිය නැත්නම් ඇතුළු වෙන විදිය පටන් ගනිමු. NPN නිසා පිටවීමක් සිදු වෙන්නේ. එහෙනම් ඉතිරි අග්‍ර දෙකෙන් ඇතුළු වීම නිරූපණය කරගෙන ඉඳිමු. මෙතනින් පිට වෙනවා නම් ඉතිරි අග්‍ර දෙකෙන් ඇතුළු වෙනවා. එමිටර් එකෙන් පිට වෙනවා. බේස් හා කලෙක්ටර් එකෙන් ධාරාව ඇතුළු වීම සිදු වෙනවා. ඒකට අනුව අපි ඉතිරි රේඛා ඛණ්ඩවලත් ධාරාව ලකුණු කරගෙන ඉඳිමු. මේ වගේ අර කොටස් තුනකට බෙදුණු තැන් වලින් ධාරාව ලකුණු කරන්න පටන් ගන්න නැතුව අර ඊට වඩා අර රේඛා ප්‍රමාණය දෙකක් තියෙන තැන් වලින් නැත්නම් අඩු තැන් වලින් ධාරාව ලකුණු කරන්න පටන් ගන්න. එහෙම වුණොත් පටලැවෙන්නේ නැහැ. හරි. එතකොට මෙතනින් ධාරාව මෙහෙම පහළට යනවා නම් මේ පැත්තට නේද ධාරාව ගැලපෙන්නේ. මෙතනින් ඉහළට. මෙතනින් ධාරාව ලකුණු කරද්දී පරිස්සම් වෙන්න. බලන්න මේ ඊතලයේ දිහා බලන්න. ඒකට ගැලපෙන්න මේ අතර තමයි ධාරාව යන්න ඕනේ. එහෙමනම් දුලට පුතාලට පැහැදිලි මේ ස්ථාන දෙකම ගැන හිතන්න ඕනේ. මේක ගැන හිතලා ධාරාව ඉහළට යනවා කියලා ලකුණු කරගන්න පුළුවන්. දැන් කිසි පටලැවීමක් නැහැ. හොඳයි. දැන් ඒ අනුව මේ පරිපතවල ධාරාව මේ විදිහට සම්පූර්ණ කරගන්න පුළුවන්. හොඳයි. මේකට අනුව මේක දිහා බලලා නෙමෙයි ඊළඟට මෙතන. දැන් ඊට පස්සේ මේ පහළ ඊතලයට අනුව මේ අතට ඊළඟට මෙතනින් ඉහළට මෙතනින් මේ අතට. ඔන්න ධාරාව හරියට අපි ලකුණු කරගත්තා. දැන් අපි බලමු මේ ධාරාව ගමන් කරන්න නම් විදුලි සැපීමක් තියෙනවනේ. විදුලි සැපීමේ ධන සහ ඍණාග්‍ර කොහොමද ලකුණු කරන්නේ කියලා. අපි ස්ථාන දෙකකට විදුලි සැපීම යොදමු හැම පරිපතයකම. මේ පරිපතේ ඉහළටයි පහළටයි අපි ධාරාව විදුලි සැපීම සම්බන්ධ කරමු මේ විදියට. හොඳයි. මෙතනින් ධාරාව මේ පැත්තට ඇදලා ගන්නව නම් මෙතන ඍණාග්‍රය තියෙන්න ඕන. එහෙනම් මේ පැත්ත ධනාග්‍රය විය යුතුයි. මෙතනත් බලන්න. ඉස්සරහට ධාරාව තල්ලු කරන්න නම් ධනාග්‍රයක් තියෙන්න ඕන. මේ පැත්තේ ඍණාග්‍රයක් තියෙන්න ඕන. හොඳයි. අපි ඒ වගේම මෙතනත් විදුලි සැපයුම් සම්බන්ධ කරමු. මේ විදිහට කවුරු හරි දරුවෙක් සම්බන්ධ කරනවා. මේක හරිද? ඍණාග්‍රයෙන් ධාරාව පිට කරන්න නැහැ කවදාවත්. එහෙනම් මේක වැරදි. එහෙනම් මෙතෙන්ට ඉහළ පැත්තට ධන පහළ පැත්තට ඍණ. දැන් මෙතනත් ඒ වගේ ධාරාව තල්ලු කරන පැත්ත ධන ධාරාව ඇදලා ගන්න පැත්තක් නේද මේ තියෙන්නේ. එහෙනම් මෙතන ඍණ. හොඳයි. අපි තුන්වෙනි පරිපතෙත් ඒ විදිහට ලකුණු කරමු. අපි මෙතෙන්ටයි විදුලි සැපයීම සම්බන්ධ කරමු. මෙතනින් ධාරාව ඉදිරියට තල්ලු වෙන නිසා මේ පැත්තට ධන අනිත් පැත්තට ඍණ. ඔන්න ඉදිරියට තල්ලු කරන පැත්ත ධන විය යුතුයි අනිත් පැත්ත ඍණ. මෙන්න මේ විදිහට විදුලි සැපයීම සම්බන්ධ කරලා ධාරාව සන්නයන වෙන දිශා ලකුණු කරාට පස්සේ ඔබේ පරිපත තුන සම්පූර්ණයි. ඉතින් මේ ආකාර තුන විතරයි පුතේ ට්‍රාන්සිස්ටර් සම්බන්ධව තියෙන්න පුළුවන්. හැබැයි මේ සලකලා තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටරයක් පිළිබඳවයි. අපි ඊළඟට බලමු PNP ට්‍රාන්සිස්ටර් එක ධාරා සන්නයන දිශා කොහොමද පරිපතය සම්බන්ධ කරන්නේ කොහොමද විදුලි සැපයීම නිවැරදිව කොහොමද පිටවන්නේ කියලා. PNP ට්‍රාන්සිස්ටර් පරිපත වල තියෙන පුළුවන් මූලික ආකාරය එහෙමනම් බලමු. අර කලින් වගේම කොටු සැලැස්මක් අපි ඇඳගත්තා. මැදින් ලකුණු කරගන්න ඕන අපේ ට්‍රාන්සිස්ටරය. මේක PNP ට්‍රාන්සිස්ටරයක්. ඔන්න මැදින් තියෙනවා බේස් එක. පහළට අපි යොදා ගමු එමිටර් එක. ඉහළට යොදා ගමු කලෙක්ටර් එක. ඒ දෙපැත්ත මාරු වුණාට කිසි ගැටලුවක් නැහැ. අනිත් පරිපත තුනෙත් ඒ විදිහටම ලකුණු කරගත්තොත් අපට ලේසි මේ රටා තුන හඳුන ගන්න. හොඳයි. ඔන්න අර අග්‍ර සංකේතවත් කරගනිමුකෝ අපි. පහළට බේස් එක, පහළට එමිටර් එක, බේස් එක, කලෙක්ටර් එක. එමිටර්, කලෙක්ටර්, බේස්.
හොඳයි. PNP කොහොමද උච්චාරණය කරන්නේ? PNP P in පිටතින් ඇතුළට. හොඳයි. එහෙනම් එමිටර් එකේ ධාරා සලකුණු යොදමු පිටතින් ඇතුළට. පිටතින් ඇතුළට මේ වගේ ලකුණු කරන්න පුළුවන්. හැම පරිපතෙම මේ විදිහට පිටතින් ඇතුළට අපි ධාරාව ලකුණු කරලා පෙන්වන්න පුරුදු වෙමු. ඕගොල්ලොත් මේක අඳින්න ඔබේ ටියුට් එකේ 9 වෙනි පිටුවේ ඔබට සම්පූර්ණ කරලා මේක පුරුදු වෙන්න පුළුවන්. හොඳයි. ඊළඟ අවස්ථාව අර කලින් වගේමයි පුතේ. එමිටර් එකෙන් ධාරාව ඇතුළු වෙනවා නම් ඉතිරි දෙකෙන්ම පිටවන ආකාරය මේ විදිහට පෙන්වන්න පුළුවන් අපිට. හරිම ලේසියි. හොඳයි. ඊළඟට බාහිර පරිපතය ඔස්සේ ධාරාව යන හැටි බලමු. ඊට කලින් අපි පරිපත ආකාර තුන වෙන වෙනම සකස් කරගනිමු. එක කොටුවක් මකලා. හොඳයි. මම මෙතන ලොකු කොටුව මැකුවා. මෙතන ඉහළින් තියෙන කොටුව මැකුවා. මෙතන පහළින් තියෙන කොටුව මැකුවා. හොඳයි. ඉතිරි ධාරා අග්‍රත් ලකුණු කරගනිමු. මේ විදිහට එන ධාරාව මෙතනින් කොහොම සම්පූර්ණ කරන්න පුළුවන්. හොඳයි. මෙතන මේ අතර එනවනම් පහළට දකුණට. හොඳයි. මෙතනින් ඉහළට දකුණට පහළට වමට. පුළුවන් ද ඔයාලට බලන්න උත්සාහ කරන්න. මේ විදිහට එන ධාරාව ඉහළට. ඒ වගේම මෙහෙම ධාරාවක් එනවනම් මේ අතට පහළට. හොඳයි. මෙහෙම පහළට එනවනම් මෙතනින් දකුණට. ඔන්න ඔය විදිහට තමයි පුතේ ධාරා දිශා ලකුණු කරන්නේ. අපි බලමු NPN ට්‍රාන්සිස්ටරේ වගේම PNP ට්‍රාන්සිස්ටරයටත් විදුලි සැපයීම සම්බන්ධ කරන්න. හොඳයි. අපි ඉහළින් සහ පහළින් සලකුණු කරමු. හොඳයි. මෙතනින් ධාරාව ඇතුළු වීමක් වෙනවා. එහෙනම් ඍණාග්‍රය ධනාග්‍රය. ඔන්න මම කෙටියෙන් ඉක්මනට ඇඳගෙන යනවා. කලින් අවස්ථාවත් මීට සමාන නිසා. හොඳයි. එතකොට අපි මෙතෙන්ට බැටරියක් යොදමු. ධනාග්‍රය ඍණාග්‍රය. මෙතෙන්ට කෝෂයක් විදුලි කෝෂයක් යදුවොත් ඍණ ධන ඔය විදිහට තමයි ගැලපෙන්නේ. හරි. තුන්වන පරිපතේ අපි මේ වගේ ස්ථානයකට බැටරියක් යදුවොත් ධන ඍණ මේ විදිහට තමයි ගැලපෙන්නේ. මෙතන යදුවොත් ධාරාව ඇතුළු වෙන නැත්නම් ධාරාව ඇදලා ගන්න නිසා ඍණ මෙතනින් පිට වෙන්න ඕන නිසා ධන ඔය විදිහට. එහෙනම් දැන් දුවල පුතාලට හොඳටම පුළුවන් NPN වගේම PNP ට්‍රාන්සිස්ටර් වලත් පරිපතවල ධාරා ලකුණු කරන්න, පරිපත සකස් කරලා ඇඳලා පෙන්වන්න, ඒ වගේම විදුලි සැපයුම් සම්බන්ධ කරන නිවැරදි ක්‍රමය මේක ඇඳලම පුතේ ප්‍රැක්ටිස් කරන්න දීලා තියෙන ටියුට් එකත් භාවිතා කළා. දුවේ පුතේ අපි දැන් බලන්න යන්නේ අර මූලික ආකාර තුනේ සංකලනයක් සමහර අවස්ථාවලදී අපිට දකින්න ලැබෙනවා. හොඳයි. ඒ සඳහා අපි PNP සහ NPN ට්‍රාන්සිස්ටර් දෙකේම ඒ සංකලන ආකාර දෙක විමසා බලමු. ඒකත් හරිම ලේසි පුතේ. බලන්න වෙනසකට තියෙන අර කොටස් දෙකක් වෙනකොට කොටස් තුනම මෙතෙන්දී අපිට සලකන්න වෙනවා. හොඳයි. පළමුව අපි NPN ට්‍රාන්සිස්ටරේ බලමු. ඒකේ විමෝචකය පහළ තියෙනවා කියලා හිතමු. NPN කියලා කියනකොට NP ඇතුලෙන් එළියට ඔන්න ධාරාව සලකුණ සම්පූර්ණ කරා. එහෙනම් මෙතන තියෙන්න ඕන එමිටර් එක මෙන්න සංග්‍රාහකය මෙන්න බේස් එක. හොඳයි. PNP කියලා කියනකොට P in පිටතින් ඇතුළට. එහෙනම් ඔන්න ධාරාව ලකුණු කරා මේ විදිහට. මෙතන තමයි එහෙනම් එමිටර් එක, මෙතන කලෙක්ටර් එක, මෙතන බේස් එක. ඔන්න එහෙමනම් පරිපත ආකාර දෙක අර පෙර වගේම ධාරාව ඉතිරි කොටස් වලත් ලකුණු කරගෙන ඉඳිමු. පුතේ මේ අවස්ථා දෙකේදීම විදුලිය සපයන්නේ මෙන්න මේ ස්ථානයෙන්. එතෙන්ට අපි නිවැරදිව අග්‍ර නිවැරදිව බැටරියක් සම්බන්ධ කරන්න ඕන. හොඳයි. අපි දැන් අග්‍ර 3 හරහා කොහොමද ධාරාව සම්පූර්ණ වෙන්නේ කියලා බලමු. එමිටර් එකෙන් පිට වෙනවා. ඉතිරි දෙකෙන් ඇතුළු වෙනවා. එහෙමනම් මෙන්න මේ පැත්තෙන් වතුර පාරක් එන්න ඕන. එහෙම නැත්නම් විදුලි ධාරාවක් එන්න ඕන කියලා හිතන්න පුතේ. එහෙනම් මෙන්න මේන විදුලි ධාරාව තමයි දෙකට බෙදලා මේ විදිහට යන්නේ. එහෙමනම් පුතාලා තීරණය කරන්න මෙතන ධනාග්‍රය, මෙතන ඍණාග්‍රය. ඒතර බැටරියක් වෙන්න නම් කෝෂ දෙකක්වත් අඩුම ගානේ සම්බන්ධ වෙන්න ඕන. එතන මේවට නිවැරදිව ගණනය කරපු විභවාන්තරයක් තමයි සපයන්නේ. අපි මේ සරලව කොහොමද ඒ ස්ථාන තීරණය කරන්න විතරයි අවධානය යොමු කරන්නේ. හොඳයි. ඉතිරි කොටස් වලත් එහෙමනම් ධාරාව ලකුණු කරමු. ධනාග්‍රයේ සිට පැමිණෙන ධාරාව මෙහෙම ඇතුළු වෙලා ඒ වගේම මෙතෙන්ටත් බෙදලා ගිහිල්ලා අන්තිමට මෙතනින් එන ධාරාව එළියට ගිහිල්ලා ඒ ටිකත් එකතු කරගෙන ඍණාග්‍රයට එනවා. ඔන්න ඔය වගේ කතාව සරලව ගොඩනගා ගත්තා නම් පුතාලට මේකේ ක්‍රියාව හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. හොඳයි අපි බලමු PNP ට්‍රාන්සිස්ටරයත් කොහොමද මේ වගේ සම්පූර්ණ කරන්න කියලා. එමිටර් එකේට ධාරාව ඇතුළු වෙනවා නම් ඉතිරි අග්‍ර දෙකෙන් අනිවාර්යයෙන්ම පිට වෙන්න ඕන. හොඳයි. මෙතනින් එහෙනම් පුතාට පේනවා
පිටවීමක් වෙනවා නැත්නම් ධාරාව පැමිණීමක් වෙනවා. ධාරාව පැමිණෙන්න නම් පුතේ මෙන්න මෙතන බැටරියක් තියෙනවා. මේ බැටරියෙන් ධාරාව තල්ලු කරන්න ඕන. එමුනම් ධනාග්‍ර සහ ඍණාග්‍ර මේ වගේ තියෙන්න ඕනේ කියලා හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඔන්න මේ මෙන්න ධාරාව එමිටර් එකකට කොටසක් යනවා. මේ පිට මාර්ගය ඔස්සේ තව කොටසක් යනවා. ඒ ටික මෙහෙම ඉදිරියට ගමන් කරලා මෙන්න බේස් එකකින් එන ධාරාවත් එකතු කරගෙන ඒ ටිකත් එකතු කරගෙන කලෙක්ටර් එකේ ධාරාව එකතු කරගෙන මෙන්න ඍණාග්‍රයට සම්පූර්ණ වෙනවා. මෙන්න මේ විදිහට පුතේ ඒ පරිපත දෙකේ ධාරාව සම්පූර්ණ වෙන ආකාරය අපිට නිරූපණය කරගන්න පුළුවන්. හොඳට හිතලා බලන්න. ඔයාලටත් පුළුවන් දුල පුතාලයි පිටු අංක 9 15ම තියෙන මූලික ආකාරවල සංකලනයක් කියන පරිපත දෙක මේක දිහා බලාගෙන නැත්නම් හිතට අරගෙන සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න. ඒ විදිහට පුරුදු පුහුණු වුණොත් හරිම ලේසියෙන් ට්‍රාන්සිස්ටර් කොටස අපිට තේරුම් ගන්න පුළුවන්. දුවේපුතේ අපි දැන් බලමු ට්‍රාන්සිස්ටරේ අග්‍ර තුන හරහා ගමන් කරන ධාරා නම් කරන්නේ කොහොමද? ඒ වගේ මේ ධාරා අතර සම්බන්ධතා මොනවද කියලා. හොඳයි. හරි ලේසි පුතේ. ඉස්සෙල්ලා මේ ධාරා ගමන් කරන අග්‍ර තුන හඳුනගනිමුකෝ. මේ සලකුණ තියෙන්නේ එමිටර් එක. මේක බේස් එක. මේක කලෙක්ටර් එක. මොකද්ද මේ වර්ගය? ඇතුලෙන් එළියට නම් NPN ට්‍රාන්සිස්ටර් වර්ගය මේ තියෙන්නේ. NPN ට්‍රාන්සිස්ටර් වර්ගය. හොඳයි. දෙවෙනි පරිපත ආකාරය බලන්න ඊතල සලකුණ තියෙන එමිටර් එකේ අනිත් දෙක බේස් සහ කලෙක්ටර් විය යුතුයි. දැන් බලමු අපි මේ වර්ගය මොකද්ද කියලා. පිටතින් ඇතුළට නම් PNP. එහෙනම් මේ වර්ගය PNP ට්‍රාන්සිස්ටරයක් විය යුතුයි. හොඳයි. දුල පුතාලා දැන් අපි මෙහෙම කල්පනා කරමු මේ අග්‍රහරහා කොහොමද ධාරාව යන්නේ? මෙතනින් පිටවන බව සලකුණ කරලා තියෙනවා. එහෙනම් මේ අග්‍රයෙන් ධාරාව අනිවාර්යයෙන්ම පිට වෙන්න ඕන. ධාරාව I වලින් සංකේතවත් කරන්නේ. ඒතර එමිටර් කියන අග්‍රය හරහා ගමන් කරන ධාරාව අපි විමෝචක ධාරාව කියලා කියනවා. එහෙම නැත්නම් IE කියලා සංකේතවත් කරනවා. හොඳයි. එතකොට මේකෙන් පිට වෙනව නම් ඉතිරි අග්‍ර දෙකෙන් ඇතුළු වෙන්න ඕනනේ. ඒකනේ නීතිය. එහෙනම් මේ ධාරාව පාදම් ධාරාව B සලකුණ නිසා IB කියලා සංකේතවත් කරනවා. මේ සංග්‍රාහක ධාරාව එහෙම නැත්නම් මේක IC කියලා අපිට සංකේතවත් කරන්න පුළුවන්. හරිම ලේසි නේද? හොඳයි. PNP ට්‍රාන්සිස්ටරේත් අපි මේ වගේ ධාරා ලකුණු කරගන්න බලමු. එමිටර් එකෙන් ඇතුළු වන ධාරාව I නේ පුතේ. IE ධාරාව විමෝචක ධාරාව. එතකොට ඉතිරි අග්‍ර දෙකෙන් පිට වෙන්න ඕනනේ මේ විදියට. ඔන්න බේස් එක හරහා පිටවන ධාරාව IB පාදම් ධාරාව. ඒ වගේම කලෙක්ටර් එකෙන් පිටවන ධාරාව IC. ඒ කියන්නේ සංග්‍රාහක ධාරාව. මෙන්න මේ විදිහට අපිට ධාරා තුනක් අපිට හඳුනා ගන්න පුළුවන් ඕනම ට්‍රාන්සිස්ටර් එක. පුතේ දැන් අපි මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ සලකමු මේ ධාරා අතර සම්බන්ධතාවය හොයාගන්න. පුතේ මේ IE ධාරාව හැදෙන්නේ මේ දෙකෙම ඇතුළු වුණොත් මේ දෙකම එකතු වෙලා තමයි IE හැදෙන්නේ. එහෙනම් අපිට මෙහෙම සම්බන්ධතාවය ලියන්න බුණා. IE ට සමාන වෙනව නැත්නම් IE හැදෙන්නේ මොන දෙක එකතු වෙලාද? IB සහ IC එකතු වෙලා. එහෙනම් IB IC දෙකේ එකතුව IE ට සමාන වෙනවා. එහෙනම් IE විශාලයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. හොඳයි. මෙතනත් මේක මේ PNP ට්‍රාන්සිස්ටරයත් මේ සම්බන්ධතාවය ගැලපෙනවද කියලා බලමු. මෙතන වෙන්නේ ඊට විරුද්ධ දේ. මොකද්ද? IE ඇතුළු වෙනවා ඉතිරි දෙකෙන් පිට වෙනවා. ඉතින් බලන්න මේ විමෝචකය හරහා ඇතුළු වෙන ධාරාවනේ දෙකට බෙදලා යන්නේ. එහෙනම් මේ ධාරාව දෙකකට බෙදෙනවා කියන්නේ IE සමාන වෙනවා IB ටයි IC ටයි. IE සමාන වෙනවා IB ටයි IC ටයි. කොහොම ගත්තත් මේ සම්බන්ධතාවය ට්‍රාන්සිස්ටර් වර්ග දෙකටම පොදුයි. ඒ වගේම තවත් වැදගත් දෙයක් දුවල පුතාලා මේ වෙලාවේ දැනගන්න ඕන. ඒ තමයි මේ පාදම් ධාරාව අනිවාර්යයෙන්ම ට්‍රාන්සිස්ටර් එක ගලා යන සලස්වන්න ඕන. ඒ සඳහා අපි විභව අන්තරයක් අපි ලබා දෙන්න ඕන. එහෙම නොවුනොත් අපේ දුවල පුතාලා මතක තියාගන්න අපිට පේනුනට මෙහෙම ඇඳලා බලන්න පුළුවන් වුණාට C වල ඉඳලා E වලට ධාරාව යන්නේ නැහැ. පොඩි ධාරාවක් IB වලට ඇත්තටම අවශ්‍ය වෙන්නේ ඒ චූටි ධාරාව උනත් මිලි ඇම්පියර් මයික්‍රෝ ඇම්පියර් තරම් කුඩා ධාරාවක් අවශ්‍ය වෙන්නේ. නමුත් ඒ ධාරාව ඒ මට්ටමින් නොලැබුණොත් ඉතිරි අග්‍රහරහා ධාරාව යන්නේ නැහැ. එහෙනම් අනිවාර්ය සාධකයක් තමයි පුතේ ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙන්න නැත්නම් සන්නයනය වෙන්න ධාරා ගමන් කරන්න IB ධාරාව. ඒ වගේම පුතාලා මතක තියාගන්න IB කියන ධාරාව අතිශයින්ම කුඩායි අනෙක් ධාරා දෙකට වඩා. හොඳයි. දැන් අපි බලමු ওই කාරණේ
මේ යොදාගෙන මේ වගුව සම්පූර්ණ කරන්න. IB ධාරාව ඔන්න ශුන්‍යයි කියලා කියනවා. IB ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. එක්කෝ එළියට නැත්නම් ඇතුළට ගලන්නේ නැහැ. එහෙම වෙලාවට ඉතිරි අග්‍ර දෙක හරහා ධාරාව යන්නේ නැහැ කියලා අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් IB ශුන්‍ය වූ විට IC මොකද වෙන්නේ? ශුන්‍ය වේ. IE මොකද වෙන්නේ? ශුන්‍ය වේ. ඒ කියන්නේ ධාරා ගමන් කරන්නේ නැහැ කියන එක තමයි අපි හිතට ගන්න ඕන. හොඳයි. තව චූටි වැදගත් කාරණයක් තියෙන පුතේ. බැරි වෙලාවත් මේ IB ධාරාව යනවා. එතකොට IC වලින් ඉඳන් IE වලට ධාරාවක් යන බව පේනවා. හැබැයි මේ IB යන අතර චුට්ටක් විතර මේ පාදම් ධාරාව වැඩි වුණොත් IB ධාරාව වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒක මෙන්න මේ ධාරා දෙකට බලපානවා. ඒ කියන්නේ පොඩි වැඩිවීමකදී මේ දෙකෙන් අතිශයින් වැඩිවීමක් එමෙන් කිහිප ගුණයකින් වැඩිවීමක් වෙනවා. හොඳයි. අපි අන්න ඒක යොදා ගනිමු. මෙතෙන්ටත් මේ බලන්නකෝ. IE වල ඉඳලා IC වලට ධාරාවක් යනවා. ඒ අතර IB වලටත් ධාරාවක් යනවා. මොනවා හරි විභවාන්තර වෙනසක් නිසා අපේ දුල පුතාලා හිතන්නේ IB පොඩ්ඩක් වැඩි වෙනවා. පොඩ්ඩක් වැඩි වුණොත් අනිවාර්යයෙන්ම මේ හරහා යන ධාරාව වැඩි වෙනවා. එම ප්‍රමාණයෙන් නෙමෙයි වැඩි වෙන්නේ. කිහිප ගුණයකින් වැඩි වෙනවා. එහෙමනම් පුතේ IB වල සුළු වෙනස් වීමක් විශාල ලෙස IE සහ IC ධාරාවලට බලපානවා. මං කිව්වේ වැඩි වෙන පැත්ත පුතේ. අඩු වෙන පැත්තත් ඔය වගේම තමයි. එතකොට චූටි ප්‍රමාණයකින් වැඩි වුණොත් අනිත් ධාරා අතිශයින් වැඩි වෙනව නම් චූටි ප්‍රමාණයකින් අඩු වුණොත් අතිශයින් අඩු වෙන්න ඕන නේද? අන්න එහෙමනම් ඒ කාරණේ හිතේ තියාගෙන අපි මේ කොටස සම්පූර්ණ කරමු. ඔන්න IB පාදම් ධාරාව මදක් වැඩි වුණා. එහෙමනම් IC ධාරාව ගැන මොකද කියන්න බලන්න. IC සහ IE දෙකේම ධාරාව කිහිප ගුණයකින් වැඩි වෙනවා. මම එහෙනම් පොදුවේ ලියනවා මේ දෙකටම කිහිප ගුණයකින් වැඩි වේ කියලා. එහෙනම් මේ දෙකටම ලියන්න ඕන. මේ කාරණේ නිසා මම කොටු දෙකටම පොදුවේ ලිව්වා කිහිප ගුණයකින් වැඩි වේ. මදක් අඩු වුණොත් මොකද වෙන්නේ එහෙනම්? මේ නීතිය අනුව මදක් අඩු වුණොත් ඒකම අනිත් පැත්තට වෙනවා කිහිප ගුණයකින් අඩු වේ. කිහිප ගුණයකින් අඩු වේ කියලා ලියන්න පුළුවන්. කිහිප ගුණයකින් අඩු වේ. ඔන්න දුල පුතාලා වැදගත් කාරණා දෙකක් කිව්වේ. IB නැති වුණොත් ඉතිරි අග්‍ර හරහා ධාරාව ගලන්නේ නැහැ. ඒ වගේම සුළු වෙනස් වීමක් අඩු වැඩි වීමකදී ඉතිරි ධාරාවලට ප්‍රබල වෙනස් වීමක් බවට පත් වෙන්න පුළුවන්. දුවේපුතේ අපි දැන් බලමු පරිපථවල ට්‍රාන්සිස්ටරය මගින් සිදු කරගන්න කාර්යයන් මොනවද කියලා. මූලික කාර්යයන් තුනක් තියෙන බව පුතාලා මතක තියාගන්න ඕන. එකක් තමයි සංඥා වර්ධනය. සංඥා වර්ධකයක් ලෙස ට්‍රාන්සිස්ටරය යොදා ගන්නවා. ඒ වගේම ධාරා වර්ධනය. දුවේපුතේ අපි දැන් බලන්න යන්නේ ට්‍රාන්සිස්ටරය පරිපථවල මොන කාර්යයන් සඳහාද යොදාගන්නේ කියලා. මූලික කාර්යයන් තුනකට අපි මේක යොදා ගන්නවා. එකක් තමයි ධාරා වර්ධක ක්‍රියාව, අනිත් එක තමයි සංඥා වර්ධක ක්‍රියාව, අනිත් එක තමයි ස්විච්චීකරණ ක්‍රියාව. හොඳයි. අපි මුලින්ම බලමු ධාරා වර්ධක ක්‍රියාව කියන්නේ මොකක්ද කියලා. මේක හරිම ලේසි පුතේ. බලන්න අපි මුලින් අඳුනගත්තු ට්‍රාන්සිස්ටර් පරිපථ ආකාරයක් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මේ එමිටර් එක දිහා බැලුවම NP එහෙනම් NPN ට්‍රාන්සිස්ටරය කියලා අපට පැහැදිලි. මේ L1 L2 කියලා කියන්නේ බල්බ දෙකක්. R කියලා සංකේතවත් කරලා තියෙන්නේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් විශාල ප්‍රතිරෝධකයක්. ඒ වගේම S1 S2 වලින් සංකේතවත් කරලා තියෙන්නේ ස්විච්. ඒ වගේම E1 සහ E2 වලින් සංකේතවත් කරලා තියෙන්නේ බැටරි දෙකක් නැත්නම් විදුලි සැපයුම් දෙකක්. හරි. එහෙනම් අපි මේකේ තියෙන උපාංග අඳුරනවා. ධාරාව ගමන් කරන ආකාරය ඊතල වලින් ඔන්න මම දක්වලා තියෙනවා. හරිද බලන්න පුතේ. ස්විච් ඕන් කරාම තමයි මේ විදියට ධාරාව ගමන් කරන්නේ. මෙතනින් පිට වෙනවා නම් ඉතිරි දෙකෙන් ඇතුළු වෙන ආකාරයට තමයි ඔන්න විදුලි සැපයුම් සම්බන්ධ කරලා තියෙන්නේ. අපි දැන් බලමු අර වගුවට අනුව මේ බල්බ වල නිරීක්ෂණ මොන වගේ වෙන්න පුළුවන්ද කියලා. බල්බ දැල් වෙන්න ඕනේ විදුලිය ගමන් කරන්න නම් එතකොට ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් ට්‍රාන්සිස්ටරය මොන විදියටද වැඩ කරන්නේ කියලා. හොඳයි. පළවෙනි අවස්ථාවේදී මේ ස්විච් දෙකම ඔෆ් කරලා තියෙන්නේ. ඔෆ් කරලා තියෙනම් විදුලි සැපීමක් තිබුණට වැඩන්නේ මේකට ධාරාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් බල්බ දැල් වෙන්න ක්‍රමයකුත් නැහැ. එහෙනම් අපි ලියනවා මෙතන L1 සහ L2 නොදැල් වේ කියලා. දෙකම නොදැල් වේ. මම තනි අකුරෙන් මෙහෙම කෙටියෙන් සංකේතවත් කරන්නම්. හොඳයි. ඊළඟ අවස්ථාව බලමු පුතේ. මොකක්ද දීලා තියෙන්නේ? off on. එහෙනම් S1 off කළා, මේක off කළා, මේක on කරලා.
හොඳයි. එහෙමනම් බලමු මේක ඕෆ් කරොත් මොකද තත්ත්වය? ඕෆ් කරාට මෙතන ඕන් කරලානේ තියෙන්නේ. එහෙමනම් මේ හරහා ධාරාව ගමන් කරන්න පුළුවන් බව අපිට පේනවා. හැබැයි පුතේ මේ හරහා මේ විදියට ධාරාව ගමන් කරන්න පුළුවන් වගේ පෙනුනට මේ ට්‍රාන්සිස්ටරය දැන් ලොක් වෙලා තියෙන්නේ. ඇයි හේතුව? මම කලින් කිව්වනේ පුතාලට පාදම් ධාරාව කියන්නේ අනිවාර්ය සාධකයක්. පාදමට නිසි විභවයක් නැත්නම් විභවාන්තරයක් දුන්නේ නැත්නම් ධාරාව ගමන් කරන්නේ නැත්නම් ඉතිරි කොටස් දෙක හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. එහෙමනම් මෙතනත් ඕෆ් කරලා තියෙන්නේ. එහෙනම් L1 කොහොමදත් දැල් වෙන්නේ S2 ඕන් කරාට පාදම් ධාරාව නොලැබීම නිසා ට්‍රාන්සිස්ටරය හරහා ධාරාව සන්නයනය වෙන්නේ නැති නිසා L2 බල්බයත් දැල් වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මම නොදැල්වේ කියලා ඔන්න ලිව්වා. හරිද? හොඳයි. ඊළඟ අවස්ථාව බලමු වගුවේ තියෙන විදියට on off. මේ පැත්ත on කරලා අනිත් පැත්ත off කරලා. හරි. මේ පැත්ත off කරලා නම් කොහොමදවත් L2 බල්බය දැල් වෙන විදියක් නැහැ. එතකොට S1 on කරලානේ දැන් මේ විදියට කරන්ට් එක යන්න පුළුවන්. විදුලි සැපයීම තියෙනවා. පාදම් ධාරාව ලබා දීලා තියෙන්නේ. එතකොට පාදම් ධාරාව තියෙන නිසා පුතේ එයාට ස්වාධීනව පාදමේ සිට එමිටර් එකට ධාරාව ගමන් කරන්න පුළුවන්. අනිත් පැත්ත පාදමට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ පැත්තේ කොහොමද දැන් ධාරාව ගමන් කරන්නේ? නමුත් පාදමට විභවයක් සපයලා තියෙන්නේ. එහෙනම් ඊට පරිපථය සම්පූර්ණ වෙලා තියෙන නිසා ධාරාව ගමන් කරනවා. එහෙනම් L1 දැල්වේ කියලා කියන්න පුළුවන්. L2 මෙතන ඕෆ් කරපු නිසා නොදැල්වේ කියලා ලියන්න පුළුවන්. එහෙනම් දැල්වේ නොදැල්වේ. හොඳයි. ඊළඟ අවස්ථාවට අපි යමු. බලන්න පුතේ on දෙකම on කරලා තියෙන්නේ. මෙන්න දෙපැත්තම on කරලා තියෙන්නේ. එතකොට මොකක් වෙයිද? ඉතින් මෙතන on කරලා තියෙනව නම් අනිවාර්යයෙන්ම පාදම හරහා ධාරාවක් ගමන් කරනවා. එහෙනම් L1 අනිවාර්යයෙන්ම දැල් වෙන්න ඕන. මෙතන on කරලා තියෙන හරිනේ කිසි ගැටලුවක් නැහැ. ඒ පැත්තෙනුත් විදුලි සැපයීමක් සම්බන්ධ කරලා තියෙන්නේ. ස්විච් එක on කරපු නිසා පරිපථය සම්පූර්ණ වෙන්න පුළුවන්. ඒ වගේම අර ලොක් එකත් ඇරෙනවා. ඒ කියන්නේ පාදම් ධාරාව මේ පැත්තෙන් ලැබෙන නිසා බාධාවක් නැහැ. එහෙනම් C වල ඉඳලා E වලට ධාරාව යන්න පුළුවන්. ඒ කියන්නේ බල්බ දෙකම දැල් වෙනවයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඔන්න මම ලිව්වා දැල්වේ කියලා. මෙන්න මේ විදිහට අපිට ට්‍රාන්සිස්ටරේ දෙපැත්ත සංසන්දනය කරන්න පුළුවන්. අපි පුතේ මෙන්න මේ පැත්ත පාදමත් එක තියෙන පැත්ත ප්‍රධාන පරිපථය කියලා කියනවා. ප්‍රධාන පරිපථය අපි වෙනස් කරන පැත්ත. ඒ අනුව අපි නිරීක්ෂණය කරන මේ කලෙක්ටර් සහ විමෝචකයේ තියෙන පැත්ත ඒ වගේම ඒ කියන්නේ එමිටර් එක තියෙන පැත්ත ඒකට අපි ප්‍රතිදාන පරිපථය කියලාත් කියන්න පුළුවන් ඕනනම්. හොඳයි. තව මේකෙන් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් දෙයක් තියෙන පුතේ මෙන්න මේ විචාල ප්‍රතිරෝධකයේ මගේ. අපි හිතමු මෙන්න මේ වෙලාවේ දෙකම ඕන් කරලා තියෙන්නේ. ඔන්න ස්විච් දෙකම ඕන් කරලා තියෙන්නේ. හරිද? එහෙම වුණොත් පාදම් ධාරාව යන නිසා L1 දැල් වෙනවා. ඒ වගේම ඉතිරි පරිපථය හරහා ධාරාව ගමන් කරන නිසා L2 දැල් වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි දුල පුතාලා කලින් දන්නවා පාදම් ධාරාව අතිශයින් වැදගත් ධාරාවක් වුණාට ඒක අතිශයින් කුඩා කියලා. කුඩා ධාරාවක්. එතකොට කුඩා ධාරාවක් බල්බයක් කරා යද්දී බල්බේ දීප්තිය ඊටම අඩුයි කියලා කියන්න පුළුවන් නේද පුතේ? හැබැයි මේ පැත්තේ ධාරාව සාමාන්‍යයෙන් පාදම් ධාරාවට වඩා කීප ගුණයකින් වැඩි. එහෙනම් L2 වල දීප්තිය ගොඩක්ම වැඩි කියලා කියන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට පුතේ මේ හරහා ධාරාව ගමන් කරනවා. හැබැයි බල්බේ දැල් වෙන්න තරම් එම ධාරාව ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. අන්න එහෙම වෙලාවකදී පුතේ මේක නොදැල්වී තියෙන්නත් පුළුවන්. හැබැයි මේක නොදැල්වී තිබුණට L2 බල්බේ දැල් වෙන්න පුළුවන්. L2 බල්බේ දැල් වෙනව නම් අපි වරදවා තේරුම් ගන්න හොඳ නැහැ. L1 හරහා ධාරාව නැහැ කියලා. ධාරාව තියෙන නිසා තමයි L2 දැල් වෙන්නේ. හොඳයි. කෙසේ වෙතත් පුතේ මේ විචාල ප්‍රතිරෝධකෙන් අපිට ප්‍රතිරෝධය මදක් වැඩි කරලා ප්‍රතිරෝධය මදක් වැඩි කරොත් මොකද වෙන්න පුළුවන්? ප්‍රතිරෝධය මදක් වැඩි කරොත් ඇත්තටම ධාරාව අඩු කරන්න පුළුවන්. ප්‍රතිරෝධය වැඩි කරොත් ධාරාව අඩු කරන්න පුළුවන්. පුතේ මේ පරිපථයේ R කියන විචාල ප්‍රතිරෝධය මදක් වැඩි කරොත් මොකද වෙන්නේ? වැඩි කරොත් අනිවාර්යයෙන්ම ප්‍රතිරෝධය වැඩි වෙනකොට අපේ දුල පුතාලා දන්නවනේ ධාරාව අඩු වෙනවා. එහෙනම් මම ලියනවා ධාරාව අඩු වේ කියලා. ඒ වගේම ප්‍රතිරෝධය අඩු කරොත් මොකද වෙන්නේ? බාධාම අඩු කරනවා. වැඩි ධාරාවක් ගමන් කරනවා. එහෙනම් ධාරාව වැඩි වේ කියලා ලියන්න පුළුවන්. හොඳයි. අපේ දරුවෝ ආයෙ හිතන්න ප්‍රතිරෝධය වැඩි කරලා ධාරාව අඩු වුණොත් L1 වල දීප්තියට මොකෝ වෙන්නේ පුතේ? දීප්තිය
මදක් අඩුවීමක් වෙනවා. එහෙනම් දීප්තිය අඩුවේ කියලා අපිට ලියන්න පුළුවන්. අඩුවේ. එතකොට පාදම් ධාරාව අඩු වුණා කියන්නේ පුතේ අර කලින් මම ඔබට කියලා දුන්නේ මේකේ සුළු වෙනස් වීමක් සුළු විචලනයක් විශාල විචලනයක් බවට පත් කරනවා. මදක් එහෙමනම් දීප්තිය අඩු වෙලා තියෙන්නේ ධාරාවත් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මේ පැත්තේදී ධාරාවත් අතිශයින්ම අඩු වෙනවා. අතිශයින්ම අඩු වුණොත් දීප්තිය කීප ගුණයකින් අඩු වෙනවා කියන්න පුළුවන් නේද පුතේ? එහෙමනම් මම L2 වලට ලියනවා කීප ගුණයකින් අඩු වේ. කීප ගුණයකින් අඩුවේ කීප ගුණයකින් අඩුවේ. හොඳයි පුතේ ඊළඟට අපි අනෙක් අවස්ථාව බලමු. ප්‍රතිරෝධය ගොඩක් අඩු කරනවා. අඩු කරොත් වැඩි ධාරාවක් යනවා. වැඩි ධාරාවක් ගියොත් ඊට අනුරූපව L1 වල දීප්තියත් වැඩි වෙනවයි කියලා හිතන්න පුළුවන් අපිට. එහෙනම් L1 වල දීප්තිය වැඩි වෙයි කියලා අපි ලියමු. හොඳයි මදක් ධාරාව පාදමේ වැඩි කරොත් එහෙනම් ඉතිරි පරිපතේ C සහ E වල ධාරාවේ ප්‍රමාණය මොකෝ වෙන්නේ පුතේ? කිහිප ගුණයකින් වැඩි වෙනවා. එතකොට චුට්ටක් අඩු වුණොත් මේ පැත්ත කිහිප ගුණයකින් අඩු වෙනවා. චුට්ටක් වැඩි වුණොත් කිහිප ගුණයකින් වැඩි වීමක් තමයි වෙන්නේ. එහෙමනම් මේ L2 වල දීප්තිය මොකද වෙන්නේ? කිහිප ගුණයකින් වැඩි වෙනවයි කියලා තීරණය කරන්න පුළුවන්. එහෙනම් අපි ලියමු කිහිප ගුණයකින් වැඩි වේ. කිහිප ගුණයකින් වැඩි වේ. මෙන්න මේ විදිහට මේ වගු අපට සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ එක්කම අපේ දුවල පුතාලට පැහැදිලි වෙනවා මේ පාදම් ධාරාවේ සුළු වෙනස් වීමක් අනෙක් පැත්තේ විශාල වෙනස් වීමක් ධාරාවේ විශාල වෙනස් වීමක් බවට පත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ධාරාව කුඩා ධාරාවක් වැඩි ධාරාවක් බවට පත් කිරීමේ ක්‍රියාව තමයි අපි ට්‍රාන්සිස්ටරේ ධාරා වර්ධක ක්‍රියාව කියලා කියන්නේ. එහෙනම් මෙතන ධාරා වර්ධකයක්සේ තමයි ට්‍රාන්සිස්ටරය ක්‍රියා කරන්න කියලා අපට කියන්න පුළුවන්. දුවපති අපි දැන් බලන්න යන්නේ ට්‍රාන්සිස්ටරේ සංඥා වර්ධක ක්‍රියාව කියන්නේ මොකක්ද කියලා. ඒ සඳහා අටවපු පරිපතයක් තමයි මේ තියෙන්නේ. අපි මේ පරිපතයේ තියෙන කොටස් ඉස්සෙල්ලම හඳුනගනිමු. E කියලා කියන්නේ බැටරිය, Q කියන්නේ ස්පීකරය, S කියන්නේ ට්‍රාන්සිස්ටරය, ඒ වගේම මේ තියෙන්නේ ස්ථිර ප්‍රතිරෝධකයක්, X කියන්නේ ධාරිත්‍රකයක්, P කියලා තියෙන්නේ මයික්‍රොෆෝනයක්. හොඳයි අපි දැන් මුලින්ම බලමු පුතේ මේ NPN ට්‍රාන්සිස්ටරය හරහා විදුලි ධාරාව යන්නේ කොහොමද කියලා. දානාග්‍රයෙන් පටන් අරගෙන ඔන්න ස්පීකරය හරහා කලෙක්ටර් එකේ ඉඳලා එමිටර් එකට ඔන්න ධාරාව ගලාගෙන යනවා. ඒ අතර මේ ධාරාවෙන් කොටසක් මේ පැත්තෙන් ඇවිල්ලා R කියන ස්ථිර ප්‍රතිරෝධකය හරහා පාදමට ධාරාව ලැබෙනවා. පාදමට මේ වගේ විභවයක් සපයන නිසා තමයි C වල ඉඳලා E වලට ධාරාව යන්නේ. හොඳයි. මේ විදියට එහෙම ධාරාව ගමන් කරන අතර මේ පැත්තෙන් අපි මොකද කරන්නේ? මෙන්න පුතේ ස්පීකරයක්. ස්පීකරකින් කරන්නේ මොකද පුතේ? ශබ්දයක් හමුවේ විද්‍යුත් ධාරාවක් ඇති කරන එක. ඒ විද්‍යුත් ධාරාව විචලනය වෙන සුළුයි. ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක් ඇතරම ඇති වෙන්නේ මෙතන. ඇයි ඒකට හේතුව? මේ ශබ්දය නිසා ඇතුලේ තියෙන අර කොයිල් එක චලනය වෙලා යම්කිසි විද්‍යුත් ධාරාවක් උත්පාදනය වෙනවා. ඒ විද්‍යුත් ධාරාවේ වෙනස් වීම හඬට අනුරූපයි. එහෙනම් ඒ හඬ තුල ගැබ් වෙලා ඒ ඇතිවන විද්‍යුත් ධාරාව තුල ගැබ් වෙලා තියෙන්නේ ඒ හඬට අනුරූප තොරතුරු. ඒ නිසා මේ ඇතිවන විද්‍යුත් ධාරාව අපට විද්‍යුත්මය සංඥාවක් කියලා කියන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේ මයික්‍රොෆෝනේ මොකද කරන්නේ? මේ හරහා විද්‍යුත් ධාරාව යන අතර බේස් එකට සම්බන්ධ කරලා තියෙන මයික්‍රොෆෝනේ බේස් එකට මේ රීනා ග්‍රේටයි නේද? එතකොට මයික්‍රොෆෝනෙන් ඇතිවන සංඥාවත් මේ පාදම හරහා යන ධාරාව හරහා ගැටෙනවා. ඒ ධාරාවට ගැටෙනවා. එතකොට මයික්‍රොෆෝනෙන් සැරින් සැරේ මෙහෙම සංඥාවක් නැත්නම් අඩු වැඩි වෙන විද්‍යුත් ධාරාවක් ලැබෙනකොට පාදමේ ධාරාවත් විචලනය වෙන්න පටන් ගන්නවා. මේක ඊටම සුළු විචලනයක් පුතේ. මයික්‍රොෆෝන් එකකින් ඇතිවන ඒ සංඥාව දුර්වල සංඥාවක්නේ. අපි සාමාන්‍යයෙන් මයික්‍රොෆෝනෙන් කතා කරද්දී ඇම්ප් එකක් කරහා ස්පීකරයට සම්බන්ධ කරනවනේ. කෙලින්ම මයික්‍රොෆෝනය ස්පීකරයකට සම්බන්ධ කරන්නේ නැහනේ. ඒක දුර්වල සංඥාවක්. ඉතින් මේ දුර්වල සංඥාව පාදම් ධාරාව හා ගැටෙනකොට සුළු වෙනස් වීමක් පාදම් ධාරාවේ ඇති වෙනවා. ඒ සුළු වෙනස් වීම ට්‍රාන්සිස්ටරය මගින් මොකද කරන්නේ? විශාල වෙනස් වීමක් බවට පත් කරනවා. ඒතර විශාල ධාරාවේ අඩු වැඩි වීමක් බවට පත් කරනවා. මේ විශාල අඩු වැඩි වීම බලපාන්නේ කාටද? ස්පීකරයට. ඒතකොට ස්පීකරය කියන්නේ විද්‍යුත් සංඥාවක් ධ්වනිය බවට පත් කරන උපකරණයනේ. අන්න එතකොට මෙතනින් අර වෙනස් වෙන ධාරාව හමුවේ ධ්වනියක් උත්පාදනය වෙනවා. ශබ්දයක් උත්පාදනය වෙනවා. අන්නේ ශබ්දය අපිට මෙතනින් ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් ඔබ කල්පනා කරාවි මේ ධාරිත්‍රිකය මොකටද මෙතන තියෙන්නේ කියලා. ධාරිත්‍රිකය නොතිබුණා නම් පුතාලා හිතන්නකෝ මෙන්න වෙනදී මේ පැත්තෙන් කඩාගෙන එන මේ විද්‍යුත් ධාරාව මයික්‍රොෆෝනේ හරහා ගමන් කරනවා.
ඒතර මයික්‍රොෆෝනයෙන් ලබා දෙන සංඥාව අර පාදමට නොලැබී යන්න පුළුවන්. ඒ වගේම මේ ධාරාව නිසා මයික්‍රොෆෝනයට හානි වෙන්න පුළුවන්. ඉතින් මයික්‍රොෆෝනය තියෙන නිසා ඒ මයික්‍රොෆෝනයේ ක්‍රියාකාරීත්වයට අනිවාර්යයෙන්ම ඔන්න මෙතන ධාරිත්‍රිකයක් අවශ්‍ය වෙනවා. ඔබෙන් අහුවොත් ධාරිත්‍රිකයේ ක්‍රියාව කුමක්ද? මයික්‍රොෆෝනයේ ආරක්ෂාව කියලා ඕනනම් කියන්න පුළුවන්. එහෙම නැත්නම් මයික්‍රොෆෝනයෙන් ලැබෙන සංඥාව ට්‍රාන්සිස්ටරයේ වෙත බාධාවකින් තොරව ලබා දීම කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එන ධාරාව සරල ධාරාව මයික්‍රොෆෝනය හරහා ගලා යන එක අහිත කරයි. මේක ක්‍රියාකාරීත්වයට. සරල ධාරාවක් ගලා යෑම වළක්වන්න තමයි ධාරිත්‍රිකය යොදලා තියෙන්නේ. දුල් පුතලා මීට කලින් ඉගෙනගෙන තියෙනවා ධාරිත්‍රිකය කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් අඛණ්ඩව ගියාට සරල ධාරාවක් කියන්න බෑ කියලානේ. ආරෝපණය වෙන තාක් ගමන් කරලා ඒ සරල ධාරාව වළක්වගෙන ඉන්න එක. එහෙමනම් මේ සංඥාව අඩු වැඩි වෙන සංඥාව මේ ධාරිත්‍රිකය හරහා බේස් එකට ලබා දෙන්න පුළුවන්. නමුත් සරල ධාරාව ගමන් කිරීම වළක්වනවා. කාරණා දෙකම ඉෂ්ට වෙනවා මේ ධාරිත්‍රිකය නිසා. මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ පැත්තෙන් ඇතිවන සුළු සංඥාව. සුළු ඒ සංඥාවක් කියන්නේ විද්‍යුත් ධාරාවක්ම තමයි. ඒ සුළු සංඥාව ප්‍රබල සංඥාවක් බවට පත් කරලා අපිට ශබ්දයක් විදිහට ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රියාකාරීත්වය තමයි අපි හඳුන්වන්නේ ට්‍රාන්සිස්ටරේ වර්ධක ක්‍රියාව කියලා. ඉතින් මේ සංඥාවක් වර්ධනය කරනවා කියන එක මයික්‍රොෆෝනයක් විතරක් නෙමෙයි වෙනත් සංඥාවකුත් මෙතෙට ඕනනම් ගන්න පුළුවන්. ඒ සංඥාව වර්ධනය වෙනවා නම් අපිට සංඥා වර්ධක ක්‍රියාවක් කියලා සලකන්න පුළුවන්. දුව පුතේ මේ සංසිද්ධිය අපිට කෙටියෙන් ගැලීම් සටහනකින් දැක්වුවොත් කොහොමද? ඉස්සෙල්ලාම අපි මේ මයික්‍රොෆෝනේ ඉදිරියේ ශබ්දයක් නිකුත් කරනවා. ඒ අඩු ශබ්දයක්. ගොඩාක් පිරිසකට ගොඩාක් ඈතට ඇහෙන ශබ්දයක් නෙමෙයි. දුර්වල ශබ්දයක්. මයික්‍රොෆෝනේ ගැටෙනවා. මෙන්න මයික්‍රොෆෝනේ. ඒකද ඊට පස්සේ මොකද කරන්නේ? මයික්‍රොෆෝනෙන් ඒක විද්‍යුත් සංඥාවක් බවට පත් කරනවා. අන්න ඒක දුර්වල සංඥාවක්. ඒ දුර්වල සංඥාව ට්‍රාන්සිස්ටරයට ගමන් කරනවා. ට්‍රාන්සිස්ටරය මොකද කරන්නේ? ඒ සංඥාව, ඒ විද්‍යුත් ධාරාව වැඩි දියුණු කරනවා. අන්න ප්‍රබල සංඥාව බවට පත් වෙනවා. ඊළඟට ඒ ප්‍රබල සංඥාව ස්පීකරේ හරහා ගියොත් මොකද වෙන්නේ? ස්පීකරෙන් අර වැඩි ධාරාවක්, වැඩි විද්‍යුත් ප්‍රබල සංඥාවක් නිසා වැඩි ශබ්දයක් අපි අර ලබා දෙන ශබ්දයට වඩා වැඩි ශබ්දයක් ස්පීකරෙන් නිකුත් කරගන්න පුළුවන්. දුවපුතේ අපි දැන් බලන්න යන්නේ ට්‍රාන්සිස්ටරයේ සිච්චිකරණ ක්‍රියාව. මේ සඳහා අපි NPN ට්‍රාන්සිස්ටරයක් යොදාගෙන විස්තර කරන්නයි හදන්නේ. දුවල පුතාලා හඳුනා ගන්න පුළුවන් නේද මේ උපාංග ටික? බැටරියක් තියෙනවා, බල්බ් එකක් තියෙනවා, ඒ වගේම LDR එකක් තියෙනවා. ආලෝකයට සංවේදී ප්‍රතිරෝධකයක්. ආලෝක සංවේදී ප්‍රතිරෝධකය LDR එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. අපට අවශ්‍ය පරිදි ප්‍රතිරෝධය අඩු වැඩි කරගන්න පුළුවන්. පරිපථ දෙකම ඒ වගේ. හැබැයි පරිපථ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මේ කොටස් දෙක මාරු කරලා තමයි තියෙන්නේ. ඒක තමයි වෙනස. අපි එක පරිපථයකට අවධානය යොමු කරමු. අපි බලමු දැන් මේ පරිපථය හරහා ධාරාව යන හැටි ඉස්සෙල්ලම ධනාග්‍රයෙන් පටන් ගත්තම මෙන්න බල්බය හරහා කොටසක් යන්න පුළුවන්. ඉතිරි කොටස ඉතිරි මාර්ගය හරහා ගිහිල්ලා පාදම හරහා ගිහිල්ලා ඉතිරි කොටස මේ විදිහට සම්පූර්ණ වෙලා ඍණාග්‍රයෙන් සම්පූර්ණ වෙන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු දහවලදී සහ රාත්‍රියේදී මොකද වෙන්නේ කියලා. මේ LDR කියන්නේ පුතේ ආලෝකයට සංවේදී ප්‍රතිරෝධකයක්. අපි හිතමු මේ LDR එක එලිමහන ස්ථානයක වහලක් උඩ කියලා හිතමු. ඒ වගේ තැනක තියලා තියෙනවා. රාත්‍රී කාලෙදී මොකද වෙන්නේ කියලා බලමු. මේ රාත්‍රී කාලෙදී පුතේ LDR එකට ආලෝකය වැටෙන ක්‍රමයක් නැහැ කියලා හිතමුකෝ. එතකොට ආලෝකය ලැබෙන්නේ නැත්නම් පුතේ LDR කියන උපාංගයේ ප්‍රතිරෝධය ඉතාම අධිකයි. ඒ කියන්නේ ධාරාව යන්න දෙන්නේ නැහැ. හරියට වතුර පාරක ගල් ගෙඩියක් හිර වෙලා වගේ. අපි බලමු දැන් මෙහින් එන ධාරාවට මොකද වෙන්නේ කියලා. මේ හරහා ධාරාව යනවද නැද්ද කියලා තීරණය කරන්නේ පාදම හරහා ධාරාව ආවොත්නේ. පාදම හරහා ධාරාව වැළකීලා තිබුණොත් මේ හරහා යන්න පුළුවන් වුණාට යන්න බෑ. මෙතන ලොක් වෙලා තියෙන්නේ. හොඳයි දැන් අපි බලමු මේ ධාරාව රැයට මොකද වෙන්නේ කියලා. LDR එකට ආලෝකය නැහැ, අඳුරුයි. අඳුරු නිසා මෙතන ප්‍රතිරෝධය අධිකයි. අධික නිසාම මෙතනින් ධාරාව කපා හැරලා තියෙන්නේ. එහෙමනම් පාදම් ධාරාව ලැබෙන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් C සිට E වෙතට ධාරාව ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබේ තීරණය මොකද්ද? L කියන විදුලි බල්බය දැල් වෙන්නේ නැහැ. එහෙනම් රාත්‍රී කාලයේදී බල්බය නොදැල් වේ කියලා අපිට ලියන්න පුළුවන්. නොදැල් වේ. ඔන්න ලිව්වා අපිට අමතක වෙන නිසා.
දහවලදී මොකද්ද වෙන්නේ කියලා බලමු. ඔන්න දහවල් කාලේ උදා වෙනවා. හිරු එළිය වැටෙනවා. වහලා කුඩින් තියෙනවා නම් ඉතින් කිසි බාධාවක් නැහැනේ. හිරු එළිය වැටෙනවා. හිරු එළිය වැටෙනවා කියන්නේ පුතේ LDR දන්නවනේ. ආලෝකය තියෙනකොට ප්‍රතිරෝධය අඩු වෙලා ධාරාව යන්න ඉඩ සලසන උපාංගයක්. එහෙමනම් ආලෝකය වැටුණා ධාරාව යන බාධාවක් නැහැ. මෙහෙන් එන ධාරාව පහළට යන්න පුළුවන්. මේ මාර්ග දෙකටම යන්න පුළුවන්. ඒ කියන්නේ පාදමට ධාරාව සපයනවා. මෙතන එතකොට තල්ලුව වැඩි. ඇයි මේ ගල අයින් කළනේ තියෙන පුතේ. වතුර පාරමේම හෝස් ගාලා මෙතෙන්ට එන්න පුළුවන්. ඒතර මෙතන තල්ලුව නැත්නම් විභවය වැඩි. එතකොට පාදම් ධාරාව ප්‍රමාණවත් වීමෙන් මේ ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙනවා. අපි හරි වචන වලින් කිව්වොත්. ඒතර මේ හරහා ධාරාව ගමන් කිරීම නිසා බල්බය දැල් වෙනවා කියන්න පුළුවන්. ඔන්න එහෙනම් දහවල කාලයේදී මොකද වෙන්නේ පුතේ? දහවලදී දැල් වේලි කියලා ලියන්න පුළුවන්. දැන් පුතාලට දැන් හිතෙන්නේ මොකද්ද? මේ බල්බය නිවනම පත්තු වෙනවා. රාත්‍රියේදී නිවනවා, දහවලදී පත්තු කරනවා, දල්වනවා. ඉතින් හරියට කවුරු හරි ස්විච් එකක් on off කරන්න වගේ. ඒ නිසා මේ ක්‍රියාව අපි හඳුන්වන්නේ ට්‍රාන්සිස්ටරයේ ස්විච්චීකරණ ක්‍රියාව කියලා. ඒත් ට්‍රාන්සිස්ටරය ඔටෝමැටිකලි ස්විච් එකක් විදියට, ඉලෙක්ට්‍රොනික ස්විච් එකක් විදියට ක්‍රියාත්මක වෙන බව පැහැදිලි. හොඳයි. අපි දැන් බලමු මේ උපාංග දෙක මාරු කරොත් මොකද වෙන්නේ කියලා. හරි. දැන් ඉස්සෙල්ලම අපි හිතමු රාත්‍රී කාලයේදී. ඔන්න රාත්‍රී කාලයට සංවේදී මොකද්ද? LDR එක. LDR එකේ ප්‍රතිරෝධය ඊටාම අධිකයි. අපි දැන් බලමු කරන්ට් එක එන විදිය. මෙන්න ධනාග්‍රේන් ධාරාව ඇවිල්ලා එතකොට බල්බය හරහා යන්නත් පුළුවන්. එතකොට අනිත් පිට මාර්ගය හරහා ඇවිල්ලා මෙන්න පාදමට ධාරාව ඇතුළු වෙනවා. LDR එකකට ඔන්න ධාරාව මේ විදියට යනවා. මෙතනින් ධාරාව පිට වෙනවනේ. ඒ ටිකත් එකතු වෙලා ඍණාග්‍රයට සම්පූර්ණ වෙනවා. දැන් අපි බලමු එහෙමනම් රාත්‍රී කාලේදී මොකද වෙන්නේ කියලා. රාත්‍රී කාලේදී ප්‍රතිරෝධය අධිකයි. ගැටලුවක් නැහැ. මෙහෙන්නේ ධාරාව එන්නේ ධනාග්‍රයෙන් එන්නේ. ඒ ධනාග්‍රයෙන් එන ධාරාව මෙහෙම යනවද නැද්ද කියලා තීරණය කරන්නේ පාදම් ධාරාව ලැබෙනවද නැද්ද කියන එක අනුව. හොඳයි. මෙහෙම එන ධාරාව ඔන්න දැන් මේක ගැන දැම්ම හිතන්න එපා. මේ හරහා එන ධාරාව පාදම හරහා යන්න පුළුවන්. මේ හරහා යන්න ක්‍රමයක් නැහැ. රාත්‍රියනේ ප්‍රතිරෝධය වැඩි. අර වතුර පාරේ ගලක් ඉරවිලා වගේ එන වතුර පාර හෝස් ගාලා පාදම හරහා යනවා. ඉතින් මෙතන නොගිය කියලා පාදමට ගැටලුවක් නැහැ. ට්‍රාන්සිස්ටරේ ගැටලුවක් නැහැ. එතකොට මෙතනින් හිර කරොත් පහළට වෙන මාර්ගයකට කාන්දු වෙන වතුර ප්‍රමාණය අඩුයි කියලා හිතමුකෝ. එහෙමනම් මෙතන පීඩනය වැඩි වෙලා දැන් මෙතනින් යන්නේ නැති නිසා මේ හරහා යන්න තල්ලුව වැඩි වෙනවා. අපි කියනවා මෙතන විභවය වැඩි වෙනවා කියලා. ඒතර විභවය වැඩි වෙනකොට ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙලා ක්‍රියාත්මක වෙලා ඔන්න බල්බය දැල්ව ගන්න පුළුවන්. එහෙමනම් රාත්‍රී කාලේදී මොකද වෙන්නේ පුතේ? රාත්‍රියේදී බල්බය දැල්වේ කියන්න පුළුවන්. රාත්‍රියේදී බල්බය දැල් වෙනවා. අනිත් මේ අවස්ථාවේදී බල්බය දැල්ුන්නේ නැහනේ. ඔන්න රාත්‍රියේදී දැල් වෙන බල්බයක් මේ විදිහට දැල් වෙන පරිපතයක් මේ විදිහට සකස් කර ගන්න පුළුවන්. අපි බලමු දහවලදී මොකද වෙන්නේ කියලා. හරි. දවල් කාලෙට මෙතෙන්ට ආලෝකය වැටෙනවනේ. ආලෝකය වැටෙනවයි කියන්නේ මේ හරහා ධාරාව යන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩු වෙනවා. දවල්ට මොකද වෙන්නේ? ප්‍රතිරෝධය අඩු වෙනවා. ආලෝකයේ තියෙන නිසා ප්‍රතිරෝධය අඩු වෙලා වැඩි ධාරාවක් යන්න සලස්වනවා. හොඳයි. මෙහෙන් එන ධාරාව දැන් පාදම හරහා යනවද? LDR එක හරහා යනවද? අය පාදම හරහා යන්න බාධාවක් නැති නිසා මෙතනින් එන ධාරාව හෝස් ගාලා එක සැරේට කඩාගෙන මෙතනින් ගියොත් මොකද වෙන්නේ? පාදමට අප්‍රමාණවත් ධාරාවක් නොලැබෙනවයි කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඇතිවන මේ ප්‍රෙෂර් එක පීඩනය අඩු වෙනවනේ පුතේ. මාර්ග දෙකක්ම විවෘතයි. මෙහෙනුත් යන්න පුළුවන්, මෙහෙනුත් යන්න පුළුවන්. ඒතර පීඩනය අඩු වෙනකොට, විභවය අඩු වෙනකොට මෙහෙන් මේ පාදමට ඇති කරන්න පුළුවන් තල්ලුව අඩු වෙනවා. තවත් වචන වලින් කිව්වොත් පුතේ මෙතනින් එන ධාරාවෙන් වැඩි හරියක් මේ LDR එක හරහා ගමන් කරන්න පුළුවන් වුණොත් පාදමට ධාරාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ට්‍රාන්සිස්ටරේ වැඩ කරන්නේ නැහැ. ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙන්නේ නැහැ. එතකොට මේ හරහා එන ධාරාව ගමන් කිරීම වළක්වනවා. ඒ කියන්නේ L දැල් වෙන්නේ නැහැ. එහෙනම් දහවල් කාලෙදි මොකද වෙන්නේ? නොදැල් වේ කියලා ලියන්න පුළුවන්. නොදැල් වේ. හරි. දුවල පුතාලා දැන් ප්‍රැක්ටිස් කරලා බලන්න මම මේ කියපු විදිහට. ඔබටත් මේක තනියම හිමිහිට මේක කියන්න පුළුවන්ද, විස්තර කරන්න පුළුවන්ද කියලා. එහෙමනම් ඔන්න අපි NPN ට්‍රාන්සිස්ටරය දහවලදී සහ රාත්‍රියේදී දැල්වීම නොදැල්වීම තීරණය කරන ආකාරයට පරිපතයක් සකස් කරා. මේකට අපි කියන්නේ ට්‍රාන්සිස්ටරේ ස්විච්චීකරණ ක්‍රියාව කියලා. දුවේ පුතේ අපි දැන් බලන්න යන්නේ ට්‍රාන්සිස්ටරේ ස්විච්චීකරණ ක්‍රියාව
PNP ට්‍රාන්සිස්ටරයක් යොදාගත්තොත් කොයි වගේද කියලා. කලින් වගේමයි අර ධාරා ගමන් කරන දිශාව අනුව චුට්ටක් වෙනස්ව හිතන්න වෙනවා. පොඩි දෙයක් තියෙන පුතේ. අපි බලමු ඉස්සෙල්ලම මේ පරිපතය හරහා ධාරාව කොහොමද ගලන්න පටන් ගන්න කියලා. ධනාග්‍රයෙන් අපි පටන් ගනිමු. ධනාග්‍රයෙන් පටන් අරගෙන මේ විදියට ඔන්න ට්‍රාන්සිස්ටර් වෙත ධාරාව ඇතුළු වෙනවා එමිටර් එකෙන්. ඉතිරි දෙකෙම පිට වෙන්න ඕනනේ. ඔන්න පිටවීම ලකුණු කරගත්තා. මේ විදියට ධාරාව සම්පූර්ණ කරන්න පුළුවන් හරිම ලේසියෙන්. මෙහෙන් එන ධාරාවත් ඔන්න එකතු වෙලා ඍණාග්‍රයෙන් සම්පූර්ණ වෙනවා. අනිත් එකත් ලකුණු කරගෙන හිටියොත් පුතාට ලේසි. ඔන්න ධනාග්‍රයෙන් පටන් ගත්තා. එමිටර් එකෙන් ඇතුළු වෙනවා. හරිද? ඉතිරි දෙකෙන් ඔන්න පිට වෙනවා. ඒ ධාරාවත් එකතු කරගෙන මෙන්න ඍණාග්‍රය වෙත ළඟා වෙනවා. හරි. දැන් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. රාත්‍රිය හෝ දහවල තෝරගන්න ඕන. අපි ඉස්සෙල්ලා එහෙනම් රාත්‍රිය තෝරගමු. රාත්‍රී අවස්ථාව අපි බලන්න ඕන මෙන්න මේ බල්බය දැල් වෙනවද නැද්ද කියලා. මම L කියලා ලකුණු කරන්නම්කෝ. රාත්‍රී කාලයේදී මේ රාත්‍රියට සංවේදී උපාංගය මොකද්ද? මෙන්න මේක තමයි සංවේදී උපාංගය. හොඳයි. රාත්‍රියේදී මෙතෙන්ට ආලෝකය වැටෙන්නේ නැහැ. ප්‍රතිරෝධය අධිකයි. මේ හරහා විදුලිය ගලන්න දෙන්නේ නැහැ. විදුලි ධාරාව අඩුයි. විදුලිය ගලන්න දෙන්නේ නැහැ. ඔන්න මෙහින් විදුලිය ගලාගෙන එනවා පුතේ. මාර්ග දෙකක් තියෙනවා. කොහෙන්ද යන්නේ කියලා හිතනවා. ඔන්න දැන් මේ එන විදුලිය රාත්‍රියේදී මෙතන බාධාවක්. එහෙනම් මේ බාධාව මග හැරලා ඊ හරහා ඔන්න පාදමට ගමන් කරන්න පුළුවන්. මේක තමයි පාදම. පාදමට යන්න බාධාවක් නැහැ. එහෙනම් මේ ට්‍රාන්සිස්ටරේට කිසි ගැටලුවක් නැහැ පුතේ. ඉතිරි කොටස් හරහා ධාරාව යන්න පුළුවන්. ඔන්න කලින් හිතන එකට වඩා චූට්ටක් වෙනස් ඇති. ඒ විදිහට හිතමු අපි. ඔන්න මෙහෙන් එන ධාරාව මෙතනින් යන්න බැරි නම් විමෝචකය හරහා පාදමට යනවා. ඉතිරි කොටසේ නම් කලෙක්ටර් එක පැත්තට නැත්නම් බල්බේ පැත්තට යන්න පුළුවන්. ඒ ධාරාවත් එකතු කරගෙන පරිපතය සම්පූර්ණ වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් L හරහා ධාරාව යන නිසා රාත්‍රියේදී අපිට දැල් වේ කියලා තීරණය කරන්න පුළුවන්. හොඳයි. ඊළඟ අවස්ථාව දහවලදී. ඔන්න පුතේ දහවලදී මේ LDR එකේ ප්‍රතිරෝධය ඉතාම අඩු වෙනවා. ඒ කියන්නේ ධාරාව යන්න දෙනවා. බාධාව අයින් කරලා වතුර පාර හරහා තියෙන ගල අයින් කරලා. එහෙනම් මේ එන ධාරාව ගැන අපි එහෙම හිතමු. මේ එන වතුර පාර මේ LDR එක හරහා ගමන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ධාරාව ගමන් කිරීමට ඉඩ දෙනවා. මේ පැත්තෙන් මේ එන ධාරාව කොටස් දෙකකට බෙදෙනවනේ. කොටසක් ට්‍රාන්සිස්ටරේ ඉඳලා බේස් එකට යනවා. කොටසක් තවත් මාර්ගයක් ඔස්සේ යනවා. මේ එන ධාරාවෙන් වැඩි හරියක් මේ පිට මාර්ගය ඔස්සේ ගියොත් ට්‍රාන්සිස්ටරයට ප්‍රමාණවත් ධාරාවක් ලැබෙන්නේ නැහැ. පාදමට ප්‍රමාණවත් ධාරාවක් ලැබෙන්නේ නැහැ. මෙතන විභවයට මොකද්ද වෙන්නේ? තල්ලුවට. මෙතනින් එන ධාරාව හොස් ගාලා මෙහෙම පිට වෙන්න ගියොත් විභවය අඩු වෙලා මේ හරහා යන්න තියෙන තල්ලුවත් අඩු වෙනවයි කියලා හිතන්නත් පුළුවන්. ඉතින් පුතේ මේ එන ධාරාව LDR එක හරහා යන්න ගියොත් දහවලදී එතකොට පාදමට ධාරාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙම වුණොත් ට්‍රාන්සිස්ටරේ ලොක් වෙනවා. එහෙනම් මේ හරහා යන ධාරාව ඒ කියන්නේ බල්බය හරහා ගමන් කරන්න ක්‍රමයක් නැති වෙනවා. එහෙනම් දුවලා පුතාලට පැහැදිලි වෙන්න ඕන දහවලදී නිවි පවතී කියලා ලියන්න පුළුවන්. නිවි පවතී. දැන් අපි මේ උපාංග දෙක LDR එක සහ මෙන්න LDR එක මේක විශාල ප්‍රතිරෝධකය මේ දෙක මාරු කරොත් පැත්ත මාරු කරොත් මොකද වෙන්නේ? ඔන්න LDR එක උඩට අරගෙන තියෙනවා. එහෙම අවස්ථාවකදී අපි රාත්‍රියේදී සිද්ධ වෙන දේ සලකා බලමු. හොඳයි. දැන් ඔන්න ධාරාව මේ පැත්තෙන් එනවා. ඇවිල්ලා රාත්‍රිය කියන්නේ මේ හරහා ප්‍රතිරෝධය අධිකයි. ධාරාව යන්න දෙන්නේ නැහැ. එහෙනම් යන්න දෙන්නේ නැත්තම් මොකද? ඔන්න චුට්ටක් වැරදුනා එතන. ඔන්න පුතේ දෙවන පරිපතේ අපි LDR එක සහ විචාල ප්‍රතිරෝධ දෙක මාරු කරලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු රාත්‍රියේදී මොකද වෙන්නේ කියලා. ඔන්න රාත්‍රී කාලයේදී මෙන්න LDR එක. ඔන්න පටලව ගන්න එපා. මෙතන තමයි LDR එක තියෙන්නේ. රාත්‍රියේද දහවලද කියලා දැනෙන්නේ මෙයාට විතරයි. අනිත් අයට දැනෙන්නේ නැහනේ. ඔන්න එන ධාරාවෙන් කොටසක් ඔන්න ට්‍රාන්සිස්ටරය හරහා යනවා. කොටසක් මේ පිට මාර්ගය හරහා විචාල ප්‍රතිරෝධ එක වැඩි හිතන්න එපා දැම්ම. ඔන්න එන ධාරාව මෙහෙම එනවා. දැන් මෙතනින් මොකද කරන්නේ? රාත්‍රියනේ මෙතනින් මේ මාර්ග දෙකෙන්ම එන ධාරාව બ્લોක් කරනවා. නතර කර ගන්නවා. නතර කරගත්තට පස්සේ මේ එන ධාරාව පාදම් ධාරාව විශේෂයෙන්. ඒක තමයි අපි හිතන්න ඕන. යන්න ක්‍රමයක් නැති වෙනවා. පාදම් ධාරාවට බාධා කරොත් ට්‍රාන්සිස්ටරය ලොක් වෙනවා. ට්‍රාන්සිස්ටරය වැඩ කරන්නේ නැති වුණොත් මේ L කියන බල්බය දැල් වෙනවා කියලා අපිට තීරණය කරන්න බෑ. නිවි පවතිනවායි කියන්න පුළුවන්. එහෙනම් රාත්‍රියේදී මොකද වෙන්නේ? මේ පරිපතේ නිවි පවතී. L1 L කියන බල්බය නිවි පවතී. ඔන්න බල්බේ නිරීක්ෂණය තමයි පුතේ මම මේ ලියන්නේ. නැවතත් තේරුන්නේ නැද්ද බලන්න. මෙන්න ධනාග්‍රේ සිට එන ධාරාව ට්‍රාන්සිස්ටරය හරහා කොටසක් යනවා. මේ පිට මාර්ගය හරහා කොටසක් එනවා.
ඒ ධාරාව රාත්‍රියේදී මෙතන ප්‍රතිරෝධය අධික නිසා යන්න දෙන්නේ නැහැ. එහෙනම් පාදම් ධාරාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ට්‍රාන්සිස්ටරය අක්‍රියයි. එහෙනම් L දැල් වෙන්නේ නැහැ. දහවලදී මොකද වෙන්නේ කියලා බලමු. දහවලදී LDR හරහා හොඳට ධාරාව යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩු වෙනවනේ. එහෙනම් මෙහෙන් එන ධාරාවෙන් කොටසක් ඔන්න ට්‍රාන්සිස්ටරය හරහා යනවා පිට මාර්ගය ඔස්සේත් එනවා. ඒ ධාරා දෙකම කිසි බාධාවක් නැතුව යන්න පුළුවන් දවල්ට. අන්න දවල්ට මෙහෙම යන්න පුළුවන් නිසා පාදම් ධාරාවට බාධා කරන්න කවුරුවත් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරය නැඹුරු වෙලා ඔන්න බල්බයේ පැත්තට ධාරාව යන්න පුළුවන්. එහෙනම් දහවලදී බල්බය දැල් වේ කියලා අපිට කියන්න පුළුවන්. දැල් වේ. දැන් අපේ දුලපුතල කල්පනා කරනවා ඇති මේ LDR එකේ ක්‍රියාව නම් හරි. මේ විචල්‍ය ප්‍රතිරෝධකයේ ක්‍රියාකාරීත්වය මොකක් වෙන්න පුළුවන්ද? හොඳයි. අපි මෙන්න මෙතෙන්දී බලමු විචල්‍ය ප්‍රතිරෝධකයෙන් මොකක්ද වෙන්නේ කියලා. පුතේ මෙහෙම ධාරාව එන අතර LDR එක හරහා ධාරාව එන අතර අපි මේ විචල්‍ය ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය වැඩි කරොත් එහෙම මෙතෙන්දී මොකද වෙන්නේ? වැඩි කරොත් බලන්න දැන් දුලපුතල කල්පනා කරනවා ඇති මේ විචල්‍ය ප්‍රතිරෝධකයේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා. විචල්‍ය ප්‍රතිරෝධක ගැන අපි මෙහෙම කල්පනා කරමු. අපි හිතමු ඔන්න මේ පරිපථය සලකන්න මේ විචල්‍ය ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය වැඩි කරා කියලා හිතලා. දැන් මෙහෙන් එන ධාරාව පුතේ විචල්‍ය ප්‍රතිරෝධකය හරහා ඉපයි යන්න. එතකොට ප්‍රතිරෝධය වැඩි කරොත් එහෙම මේ ධාරාවට බාධාවක් ඇති කරනවා. බාධාවක් ඇති කරා කියන්නේ මේ පාදම් ධාරාව අඩු කිරීමකට ලක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අර දැල්වි තිබුණු බල්බය නිවිල යන්න පුළුවන්. එහෙමනම් මේ බල්බේ දැල් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් මේ විචල්‍ය ප්‍රතිරෝධකයකින්. දැල් වෙන අවස්ථාවකදී වුණත් ඒ දැල්වීම නතර කරන්න පුළුවන් විචල්‍ය ප්‍රතිරෝධකය මගින්. එතකොට මෙතනත් එහෙමයි පුතේ. මේ එන ධාරාව නවත්තන්න මේ මෙතනින් එන ධාරාව මෙතනින් නවත්තන්න පුළුවන්. එහෙම නැවැත්තුවොත් සමහර ලාවට ඔන්න බලන්න මෙතනින් එන ධාරාව වැඩි හරියක් මේ හරහා යනවා. එහෙමනම් වැඩි ප්‍රමාණයක් යනවා කියන්නේ නොදැල් වෙන අවස්ථාවක උනත් මේක දල්ව ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ කාර්යයක් තමයි පුතේ මෙතන තියෙන්නේ. ගොඩාක් ගැඹුරින් කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේ. එහෙමනම් විචල්‍ය ප්‍රතිරෝධකයෙන් කරන්නේ මේ පරිපතේ බල්බය දැල් වෙන අවස්ථාව මොකද්ද? දැල් වෙන ආලෝක තත්ත්වය මොකද්ද කියලා තීරණය කරන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් විචල්‍ය ප්‍රතිරෝධකයේ කාර්යය තමයි පරිපතේ සංවේදීතාව පාලනය කිරීම. එහෙනම් පරිපතේ සංවේදීතාව පාලනය කිරීමට තමයි විචල්‍ය ප්‍රතිරෝධකයක් යොදා ගන්න. එhmenan දුවේ පුතේ ඔන්න ට්‍රාන්සිස්ටරය සම්බන්ධ සියලුම පරිපත ආකාර අපි කතා කළා අවසන්.